ආයිබෝවන් පිළිගන්නවාලව ෆින්ලන්ඩ්ස් number 1 සිංහල පොඩ්කාස්ට් අම්මෝ සෑහෙන අමාරුයි කියාගත්තා හරියට. දැන් ආශයෙන් කියන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරලා දී. මේ කිවෙනි එපිසෝඩ් එක අපි අති සාර්ථක විදිහට 10ක් දක්වා කරලා දිනනේ. 10ක් දක්වා කරලා දින 10ක් දක්වා අපි ඒව අහපු හැමෝටම ස්තුතියි. ඒ වගේම කියන්න ඕනේ අපේ පොඩ්කාස්ට් වලට අමතරව අපි බ්ලොග්ස් උත් කරනවා. ඒවත් බලන්න. ඒවටත් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. පොඩ්කාස්ට් වලට නම් සෑහෙන කමෙන්ට්ස් එනවා. සමහර ඒවාට අපිට රිප්ලයි කරගන්නත් බැරි වෙලා තියෙනවා. ඒවට සමා වෙන්න අපි පුළුවන් ඉක්මනින් ඒ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්න. මොකද මෙතන ඉන්න හැමෝම මොකක් හරි රස්සාවක් කරනවා. ඒ හින්දා එක එක කට්ටිය එක එක වෙලාවට වැඩ කරන්නේ. ඇත්තටම අපිට වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා එක සතියක්. මොකද කට්ටිය අසනීප සහ වැඩ ඒවත් එක්ක මිස් වුණා. ඒ වගේම අපි කමෙන්ට්ස් වලටත් හැම එකටම වගේ රිප්ලයි කරන්න පුළුවන් උපරිම උත්සාහ කරන්න. 10 වෙනි එක එපිසෝඩ් එක දක්වා අපිව අහපු හැමෝටම ස්තුතියි. ස්තුතියි. අපිට දුරකථන ඇමතුමක් එනවා වගේ මං හිතන්නේ. දකුම් ඇවිල්ලාද? දකුම් ගත්තේ දකුම් ඇවිල්ලාද දන්නේ නැලියේ නේ? ඈ? හරි අවුලුනේ. හරි. හරි දැන් අපි බලමු අපි අද කතා කරන්නේ මොකක් ගැනද කියලා නේ. ඔව්. අද මේ දැන් මේ thumbnail එකේ already ඇති නේද? දැකලා දිනේ මොකද්ද අපි කතා කරන්නේ කියලා? අපි අද කතා කරන්නේ ඔයාලා හෙල්සින්කි වලට ආවට පස්සේ ෆින්ලන්ඩ් ඇවිල්ලා හෙල්සින්කි එයාපෝට් එකෙන් ගොඩ බැස්සලා පස්සේ ඕනේ වාසවල ඔව් ඒ කියන්නේ කෙලින්ම වාසවලට එන්නත් පුළුවන් නේ ඕනේ. නෑ ඉතින් ඕනෙම සිටි එකට දෙන්න පුළුවන්. ෆින්ලන්ඩ් ඇවිල්ලා කොහොමද හෙල්සින්කි ඇවිල්ලානේ ඉතින් යන්න ඕන. ෆින්ලන්ඩ් වලට ගොඩ බැස්සට පස්සේ ෆින්ලන්ඩ් වලට ගොඩ බැස්සට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ දේවල්. ස්ටෙප් බයි ස්ටෙප් මේක ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් මේක කියලා හිතනවා අපි. ඔව්. මේක වැදගත් වෙයි ෆින්ලන්ඩ් වලට එන්න ඉන්න කට්ටියට සහ දැන් දැනට ඇප්ලයි කරලා වීසා ප්‍රොසෙස් එකත් කරලා ඉවර කට්ටියට. එතකොට දැන් සහ අලුතෙන්ම මේ ෆින්ලන්ඩ් ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්න කට්ටියටත් ගොඩක් වැදගත් වෙයි මේකනේ. 10 වෙනි එක උනාට මේක පළවෙනි එක වෙන්න ඕන හරියන්නේ. ඔව් අපිට මුලින්ම කරන්න තිබුණේ මේක අපිට ඇත්තටම කතා කරන ટොපික් ගැන අයිඩියා එකක් තිබුණේ නැහැ නේ පටන් ගන්නකොට මේ. එතකොට මේක බලලා දැන් අපි මීට කලින් කරලා තියෙනවා ෆින්ලන්ඩ් ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න විදිය අපිට තේරිච්ච විදිහට මේ කාලෙට. එතකොට ඔයාලට පුළුවන් මේ පොඩ්කාස්ට් එක බලලා ඒ පොඩ්කාස්ට් එකත් බලන්න. මොකද නැත්තම් ඕඩ එක මාරු ඉස්සෙල්ලාම ජොබ් එකක් හොයාගන්න පොඩ්කාස්ට් එක බලුවට වැඩක් නැහැ. ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා ජොබ් එකක් හොයාගන්න කලින්. හරි. හරි අපි වෙනද වගේම අපි ලෑස්ති වුණා. දැන් මගේ ෆෝන් එකේ හිරුෂික chat එක තියෙනවා. හිරුෂික ෆෝන් එකේ මගේ chat එක තමයි ෆෝන් එකේ තියෙන්නේ. අපි දෙන්න දාගෙන තියෙන්නේ මොනවද කතා කරන්න ඕනේ කියලා. හරි. ශිරාස් කියන්න මොනවද අපිට තියෙන්නේ? මුලින්ම ඉන්න තැනක් තියෙන්න බෑ. අනිවාර්යයෙන්. එතර පාර්ට්මන්ට් එකක් හොයාගන්න ඕන. හැබැයි මේක නම් ෆින්ලන්ඩ් ගොඩ බැස්සට පස්සේට වඩා කලින් කරන්න තමයි ඕන මේ කියන්නේ එන්න කලින් කරන්න ඕන දෙයක් මේක. එතකොට සාමාන්‍යයෙන් මේවා මේ ඇපාර්ට්මන්ට් ගැන කැම්පස් එකෙත් වෙබ්සයිට් වලත් විස්තර තියෙනවා. ගොඩක් කැම්පස් වල. දැන් මට මතකයි අපේ මේ මං ආවේ යුනිවර්සිටි ඔෆ් වාසා වෙබ්සයිට් එකේ තිබ්බා මොනවද ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් ස්කීම්ස් මොනවද මෙහි තියෙන සහ ප්‍රයිවට් ඇපාර්ට්මන්ට්ස් මොනවද ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒවට එන්න කලින් ඔයාලා ඇප්ලයි කරන්න. ඔව් ඒක තව දෙයක් කියන්න ඕනේ දැන් මෙහි ෆින්ලන්ඩ් වලට දැන් මෑත අවුරුදු 3-4 ඇතුළත ඉමිග්‍රන්ට්ස්ලා විදියට ලංකාවෙන් මම කියන්නේ අනිත් රටවල් වලට අමතරව අපි දන්නේ රටනේ. ඔව්. ගොඩක් කට්ටිය ඇත්තටම මයිග්‍රේට් කරානේ ෆින්ලන්ඩ් වලින්. එතකොට ඇත්තටම සෑහෙන පිරිසක් ආව හින්දා අපාර්ට්මන්ට් එකක් හොයාගන්න එකත් සෑහෙන අමාරුයි තත්ත්වයක් තියෙන්නේ ඇත්තටම. මොකද ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් කියන්නේ වෙනම කියන්නේ ස්ටුඩන්ට්ස්ලටම දෙන අපාර්ට්මන්ට් තියෙන කම්පැනිස් තියෙනවා සහ ප්‍රයිවට් කම්පැනිසුත් තියෙනවා. ඒක ස්ටුඩන්ට්ලට විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. අර ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් කියන ඒවා සෑහෙන අඩුයි හොයාගන්න. දැන් මේ එන පිරිස වැඩි වෙන්න හරි අමාරුයි. ඒ හින්දා දැන් හිරුෂි කිව්වා වගේ ලංකාවේ දැන් අපි කැම්පස් එකට ඇප්ලයි කරලා ඒකේ ඔෆර්ස් ඇවිල්ලා එතකොට වීසා ප්‍රොසෙස් එකත් කරලා වීසාත් ආවට පස්සේ ලංකාවෙන් එන්න කලින්ම පුළුවන් නම් හොඳයි ඇප්ලයි කරලා queue එක හරි ඉන්න. ඔව් ඒ කියන්නේ දැන් queue එකේ සෑහෙන කාලයක් ඉන්න වෙනවා. සහ මේ සමහරුන්ට තියෙනවා දැන් ඒගොල්ලොන්ගේ වීසා එක අනුව වීසා එක ග්‍රාන්ට් එන්නේ අපි හිතමු අගෝස්තු මාසේ ඉඳන් කියලා. ඔයාලට අපාර්ට්මන්ට් එකක් අවైలබල් වෙන්න පුළුවන් ජූලි ඉඳන්. ඒක මට වුණා ඇත්තට. ඒක තමයි. මම මෙහෙට ඇප්ලයි කරලා මට කොහොම හරි වීසා ආවේ අගෝස්තු මාසේ. මම හැබැයි වීසා එන්න කලින්ම අපාර්ට්මන්ට්ස් වලට ඇප්ලයි කරා. මොකද මම ඒ තත්ත්වය මට එහෙම ආරංචි වුණා මේ අපාර්ට්මන්ට්ස් අඩුයි queue එකේ ඉන්න ඕනේ සෑහෙන කල් යනවා. දැන් අපි වීසා ආවට පස්සේ කැම්පස් එකේ වැඩ පටන් ගන්නවා නම් අනිවාර්යෙන් මෙහාට එන්නත් ඇවිල්ලා වැටිලා හරි ඉන්න තැනක් තියෙන්නත් ඒ හින්දා මට වුණා ඒ කියන්නේ මම ලංකාවේ හිටපු මාසෙකටත්
මම මෙහෙ පාර්ට්මන්ට් එකට ගෙව්වා. ඒ කියන්නේ වැඩිපුර මාසෙකට ගෙවලා තමයි ඒක වේකන් කරගත්තේ. එහෙම වෙන්න පුළුවන්. ඔයා කියපු කාර්යය. ඒක තමයි. ඔකට කියන්නේ ඔයාලට ෆයිනෑන්ෂියල් ප්‍රශ්නයක් නැත්තම් පුළුවන් තරම් හොඳයි. එහෙම කලින් හම්බෙන අපාර්ට්මන්ට් එකක් කැන්සල් කරන්න නැතුව ඒකට ගෙවලා තියාගන්න පුළුවන් නම් හොඳයි. සහ සමහරු කරලා තියෙනවා මෙහෙ කියන්නේ අපි මෙහෙ ඉද්දිත් සමහරක් විට මෙහෙ ඇවිල්ලා ඉන්න පුළුවන් කට්ටිය අපාර්ට්මන්ට් එකක් නැතුව. එතකොට ඒගොල්ලන්ට සමහරු සබ් ලීස් කරනවා. එයාලා එනකන්. එහෙම දේවලුත් ඔප්ෂන් ඔය තියෙනවා. සබ් ලීස් කතාවකදී ඒ කියන්නේ ගොඩක් වෙලාවට ෂෝට් ටර්ම් පීරියඩ් එකකට තමයි සබ් ලීස් කියන්නේ. අර පර්මනන්ට්ම ඉන්න බැරි වෙයි සමහරට සබ්. ඒක දෙද්දි ඉතින් විශ්වාසවන්ත කට්ටිය බලලා ඒවා ඉතින් යොබ කරලා ඒවා මේ හැන්ඩල් කරගන්න. ඔව්. සහ මේ කීයක ඔව් කී එකත් ඒවා ඊට කලින් මට තව පොඩි දෙයක් කියන්න ඕනේ. අපි අපාර්ට්මන්ට් වලට ඇප්ලයි කරද්දී මෙහි එක එක සිටිස් වල ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් හැන්ඩල් කරන වෙනම කම්පැනිස් තියෙනවා. ඔව්. දැන් අපි මේ ඉන්න වාස සිටි එකේ නම් VOAS VOAS කියලා. එතකොට ඒ වගේ තම්පරේ වල ඒ කියන්නේ එක එක සිටි වල එහෙම අන්තිමේට මං හිතන්නේ හැම එකම AS කියන කැලල තියෙනවා. AS කියන එක තියෙනවා. මම දන්නේ මට මතක නෑ මොකක්ද කියලා. TOAS TOAS එහෙම POAS කියලා පොරි වල තියෙනවා. ඔව්. කොහොම හරි ඒ වගේ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් දෙන කම්පැනිස් තියෙනවා. දැන් තමන් ඇප්ලයි කරලා තියෙන යුනිවර්සිටි එකේ සිටි එක ඒ කියන්නේ ඇත්තටම අපි එන්න කලින් මොකක් හරි මෙන්න මේකයිම ගියා. මේ වැඩ බලන්නේ අපි කැමති නෑ අපි මෙතන වැඩ කරනකොට එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එහෙම ඩිස්ටර්බ් වෙනවා. මේ මොකද්ද මං කියේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා දැන් අපි දන්නවනේ අපි යන්නේ මොන සිටි එකටද කියලා. ඒතර පොඩ්ඩක් පොඩි රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන්. ඒ සිටි එකේ තියෙන ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් රෙන්ට් කරන කම්පැනිස් මොනවද? සහ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් වල කියන්නේ දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි අර මුලින් කිව්වා වගේ සෙනඟ වැඩි එනවා. ඒ හින්දා කිව් එකේ ඉන්න ඕන හින්දා ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් ඇප්ලයි කරලා නිකන් ඉන්න එපා. ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකකුත් වලටත් ඇප්ලයි කරන්න. එතකොට Tamanට ගැළපෙන එකක් මොකෙන් හරි ආවොත් ලැබෙන පළවෙනි අවස්ථාවේදීම ගන්න කියලා තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. දැන් මේ තියෙන තත්ත්වය අනුව විශේෂයෙන් අනිත් සිටි වලත් මෙහෙම දන්නේ නැහැ. අපේ වාසවල නම් මේ තත්ත්වය දැන් ඇත්තටම කිව්වොත් මෙහෙම මෙහෙ දැන් මේ රෙන්ට් එකක් දැන් පොඩ්ඩක් වැඩි කරන්න තියෙන දැන් ඔව්. ඒ කියන්නේ අපි ආව ගාන තිබ්බ කාලේ තිබ්බ ගාන නෙමෙයි දැන් වැඩි රෙන්ට් එක. දැන් මේ කියන්නේ ලෝකේ හැමතැනම මේ ඉන්ෆ්ලේෂන් හින්දා ගණන් වැඩි වීගෙන එන්නේ. ඒ හින්දා පළවෙනි අවස්ථාවේම හම්බෙන අපාර්ට්මන්ට් එක ගන්න. එතකොට අර හිරුෂි කිව්ව කතාව. කී එක. ඔව්. ඔව් එතකොට ඔයාලට ගොඩක් අය කරන්නේ සාමාන්‍යයෙන් මේ යුනිවර්සිටි වලින්ම ඔෆර් කරන දෙයක් තමයි යාළගේ සාමාන්‍ය අපිට ටියුටර් කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක්ට අසයින් කරනවානේ. එතකොට ටියුටර්ස් සමහරක් වෙලාවට කී එක කලෙක්ට් කරලා තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් ওই ටියුටර් කෙනෙක් ගන්න එකෙන් වෙන්නේ අපි එන දැන් මෙහාට එන වෙලාවල් අර ඔය ටිකක් බලන්න ඕන. මොකද එයා ඔව් ඒගොල්ලෝ ඒ කියන්නේ මහා පාන්දර වගේ ආවොත් ඉතින් ඒක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ගොඩක්ම ලේසි දෙයක් තමයි ඔයාලා ඔය එන්න කලින් ගොඩක් ඔය ගෲප්ස් වල හොයාගන්න පුළුවන් ශ්‍රී ලංකන් කමියුනිටි එකේම ඉන්න කෙනෙක්ව. ඉතින් එතකොට දැන් ඉතින් ඒ වගේ කෙනෙක් නම් ඉතින් අපිට අර කතා බහ කරලා arrange කරගන්න පුළුවන් නම් කීයක යාලට කලින් කලෙක්ට් කරගන්න පුළුවන්. මෙහෙන් එහෙම මං හිතන්නේ ID එකක් හරි මොනවා හරි අර නෑ මම ඇත්තටම ඒක පර්සනලි කරපු දෙයක්. ඇත්තටම මම මේක කියලාත් තියෙනවා. රේණුක තමයි මාව ගන්න ස්ටේෂන් එකට ආවේ. රේණුකත් එක්ක අපි හැම පොඩ්කාස්ට් එක වගේ කියන චරිතයක් තියෙනවා. අපි ප්‍රවීන් දිසානායක අපි ආදරයට කියන ටැබී කියලා. ටැබී තමයි මගේ කීයක කලෙක්ට් කරේ. මෙහි වාස් කියන කම්පැනි එකට ඔෆිස් එකට ගිහිල්ලා මම මොකද එයාව මට කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ කෙනෙක් through තමයි මම කන්ටැක්ට් කරගත්තේ ප්‍රවීන්ව මම දැනන් හිටියේ නෑ ලංකා විද්‍යාව. එයාට කිව්වට පස්සේ එයා කන්ටැක්ට් කරා. එතකොට මම කරපු process එක තමයි මම මෙහෙම වාස් එකට ඊමේල් එකක් දැම්මා. මම එන්නේ මේ දවසේ. මට එනකොට මට ඊට කලින් කී එක කලෙක්ට් කරගන්න ඕනේ. මෙහෙම මගේ ලංකාවේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා දැනට already වාස ඇවිල්ලා ඉන්නේ. එයාට ඇවිල්ලා මගේ කී එක කලෙක්ට් කරගන්න පුළුවන්ද කියලා මම ඇහුවා. එතකොට වාසගෙන් මට රිප්ලයි කරලා තිබ්බා. එයාගේ සෝෂල් සෙකියුරිටි නම්බර් එක මේ තියෙන SSN එකයි. එයාගේ බර්ත්ඩේ එක හරි බර්ත්ඩේ එක තමයි ඇත්තටම SSN එක විදියට එන්නේ. එයාගේ බර්ත්ඩේ එකයි ෆුල් නේම් එකයි එවන්න. එතකොට එයාලා ඒක හෑන්ඩ් ඕවර් කරන්න කියලා. එතකොට එයාලා ඒක වෙරිෆයි කරලා ඒ පර්සන්ම දාවේ කියලා එයාට ඒ කී එක දීලා තිබ්බා. එතකොට ඩැබිත් ආව මාව ගන්න රේණුකත් එක්ක කී එක දෙන්න මට ස්ටේෂන් එකට. එහෙම ඔයාලටත් ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ හිරුෂි කිව්වා වගේ තමන් ඉන්න සිටි එකේ කාව හරි කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් විශ්වාසය කියන එක ඉතින් අපිට කියන්න බෑ මේ කොහොමද කියලා. තමන් බලන්න කතා කරලා ලංකාවේ කට්ටිය අතරම විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අපි එක රටක ඉඳලා ආව කට්ටියනේ. එම සුළු පිරිසක් ඉන්න පුළුවන්.
කීයක කලෙක්ට් කරගන්න කියලා රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් එහෙම කලෙක්ට් කරනවා. ඉතින් බෑ කියන කට්ටිය අඩු ඇතිනේ නේ. මෙහෙන් පොඩක් කොමන් දෙයක් නේ. දැන් අපි ඉතින් අපිට කරා වගේ අපිත් එහෙම ගොඩක් කට්ටියගේ කීස් කලෙක්ට් කරලා තියෙනවා. වාස වෙනවා නම් මේ රේණුකට කියන්න. කී එකක් කලෙක්ට් කරන කෙනෙක් දැන් මේ ගහගෙන ඉන්නා නම් කී එකක් කලෙක්ට් කරන්න නෑ. අපිට කියන්න අවුලක් නෑ. අපි කලෙක්ට් කරන්න. වාසයන කෙනෙක් ඉන්නවනේ. ඇත්තටම කියන්නේ ඉතින් අපිට කමෙන්ට් එකක් කරලා දාන්න. අපිට කරන්න පුළුවන් තමයි. ඒතර මේ ඔව් අපිට වෙලාවක් තිබ්බොත් කන්න මොන හරි ලංකාවේ එනකොට මොන හරි ගේන්න. හරි. එතකොට තව පොඩි දෙයක් දැන් මට මේක නැති දෙයක් මතක් වුණා. අපි ඇපාර්ට්මන්ට් වලට ඇප්ලයි කරනකොට පොඩ්ඩක් ඉඩ පහසුව අපි යන ඇපාර්ට්මන්ට් එක මොන වගේද කියලා පොඩ්ඩක් හොයලා බලුවා නම් හොඳයි නේ. මොකද සිංගල් වෙන කට්ටියක් ඉන්නවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන කට්ටියක් ඉන්නවා. බබාලත් එක්ක වෙන කට්ටියක් ඉන්නවා. එතකොට තමන් යන ගෙදර තමන්ට ඇතිද 3-4 දෙනෙක් ෆ්ලෝ ප්ලෑන් එකක් පොඩි තියෙනවා. ඒක දෙනවා නේද ඇපාර්ට්මන්ට් වල කම්පැනිස් වල. මෙම ඔය සමහරක් තියෙන ෆොටෝ තරම්ම ඒ විදියම නොවෙන්නත් පුළුවන්. ඔව්. සමහර ඒවල ෆර්නිචර්ස් තියෙනවා. පුළුවන් ක්ලීනින් පාර්ට් එක කරගන්න පුළුවන්. එතකොට අර කාමර ගහන එතකොට ඒකේ ෆර්නිචර් එක්කද තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඉන්ක්ලූඩ්ද රෙන්ට් එකේ වතුර ඉන්ක්ලූඩ්ද ඒක බලන්න එන්න කලින්. මොකද ඇවිල්ලා ඉවරලා ඒක මාරු කරන ගන්නවා කියන්නේ ඊට වඩා වාත කේස් එකක්. ටිකක් කරදරයි. ඔව් ඉතින් දැන් මොකද හොයාගන්න අමාරු වෙන්නේ. ඔව් අය කිව් එක ඉන්නත් වෙන්න පුළුවන් සමහර විට අලුතෙන් එකට ඇප්ලයි කරලා යනවා කියන්නේ. හින්දා පළවෙනි අවස්ථාවෙන් හම්බෙන එකම පුළුවන් නම් ඒ කට්ටියත් එක්ක කතා කරලා කම්පැනියත් එක්ක ඇඩ්ජස්ට් කරගෙනම මූව් වෙන්න පුළුවන් නම් හොඳයි. දැන් මං හිතන්නේ ගොඩක් සිටි වල දැන් ඔය ෆර්නිචර් කතාව කියද්දි මට මතක් වුණේ ෆර්නිචර්ස් නැති ඇපාර්ට්මන්ට් තියෙනවා නම් ගොඩක් ලංකාවේ කට්ටියත් කරනවා ෆර්නිචර්ස් හොයලා දෙනවා. මේ ඇත්තටම නිකන් ගන්නත් පුළුවන්. අපිත් අපගේ වල ඇත්තටම ගොඩක් තියෙන්නේ නිකන් හම්බෙච්ච දේවල්. يعني මෙහි කට්ටිය යූස් කරලා විසික් කරන්නේ නැහැ. ඒක කාට හරි අවශ්‍ය කෙනෙක්ට දෙනවා සල්ලි වලට නෙමෙයි නිකන්. එතකොට මෙහි සමහර කට්ටිය මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම ගෙවල් වලට අලුතෙන් එන කට්ටියට ෆර්නිචර් එහෙම හොයලා දෙනවා. එහෙමත් කාව හරි කන්ටැක්ට් කරගත්තා නම් අපිට මෙහෙ එනකොට අපිට නිදා ගන්න ඇඳක් මේසයක් සහාර මෙහෙ රොස්කලාව ගෲප් තියෙනවා. ඒ වලින් බලලා ඉතින් අපි ලංකාවේ ඉද්දි නම් අපිට ඒක කරලා මෙහෙ කාව හරි කන්ටැක්ට් කරලා තමයි ඒක ගන්න වෙන්නේ. ගන්න දේ මෙහෙ ආවට පස්සේ ඉතින් පොඩ ටික ටික හොයාගන්න පුළුවන්. අපිත් ආව ගමන් හැමදේම තිබෙන්නේ. Facebook මාකට් එකේත් එහෙමත් පුළුවන්. yes ආයෙ සෙකන්ඩ් හෑන්ඩ් shops තියෙනවා මෙහෙ. ඒවට ගිහිල්ලා අඩුවට ගන්න පුළුවන්. ඇපාර්ට්මන්ට් කතන්දරේ ඔහොම තමයි. ඔහොම තමයි. ඔව්. ඊළඟ පොයින්ට් එක දාලා තියෙන්නේ. ඔව්. thank you. ඔව් ඒතකොට දැන් සමහර මෙහි තියෙන සමහර ඇපාර්ට්මන්ට් තියෙනවා එයාලගේ රෙන්ට් එකටම ඉලෙක්ට්‍රිසිටි ඉන්ක්ලූඩඩ්. ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් වල ගොඩක් බහුතරයක් එහෙමයි. සමහර පොඩි ප්‍රමාණයක තමයි ඉන්ක්ලූඩ් නැත්තේ වෙනම ගන්න අවශ්‍ය තියෙන්නේ. දැන් ඔයාලා ඉන්න එකෙත් මම හිතන්නේ ඉලෙක්ට්‍රිසිටි වෙනම ගන්නවා. දැන් අපි ඉන්න එකේ අපිට ඉලෙක්ට්‍රිසිටි තිබ්බේ නැහැ. ඒතර ඔයා එන එකේ වශයෙන් තිබ්බා නේද? මම කලින් හිටිය ඇපාර්ට්මන්ට් එකේ තිබ්බා. මම කලින් මෙහා ආව ගමන් හිටියේ ෂෙයාර්ඩ් ඇපාර්ට්මන්ට් එක තනියම කාමරයක හිටියේ. දැන් මම ටිකක් ලොකු එකක ඉන්නේ ප්‍රයිවට් ඇපාර්ට්මන්ට් එකක. ඒකේ ඉලෙක්ට්‍රිසිටි වෙනම ගෙවන්න ඕනේ. කලින් එකේ මගේ රෙන්ට් එකේ ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඊට පස්සේ මේ තව පොඩි දෙයක් අපේ ඇපාර්ට්මන්ට් ගැන සමහර වලට මේ සමහරු යන්න බලනවා ෆර්නිෂ්ඩ් ඇපාර්ට්මන්ට් වල නේද? මේ ඒ ගැන ඇත්තටම ඉතින් අර ෆර්නිෂ්ඩ් ඇපාර්ට්මන්ට් වල පොඩි කොස්ට් එකක් තියෙනවා. වැඩිපුර. ඔයාලට ඉතින් දැන් අපිත් මට මතකයි මෙහෙ එන්න කලින් අපිත් හිතුවේ ෆර්නිෂ්ඩ් ඇපාර්ට්මන්ට් එකක් ගන්න. පස්සේ අපි කතා බහ කරගෙන යද්දි තේරුණා අපිට ඔය රොස් කලාව රොමෙවන් හරි ලේසියෙන් අඩු ගානට හොයාගන්න පුළුවන් ෆර්නිචර් කියන දේ. ඇඳක්, පුටුවක්, මේසයක් ඒ අවශ්‍ය දේවල්. ඔව් ඒක ගත්තා. ඔව් දැන් මේ මේසෙත් අපි මෙහෙ ඇවිල්ලා ටික දවසකින් ගත්ත මේසයක් පොඩි ගානට. ඔව් දැන් ඒ වගේ තමයි මම කලින් හිටු මම අර කිව්ව කලින් ඇපාර්ට්මන්ට් එකේ ඇත්තටම මම ෆර්නිචර් තිබ්බ ඇපාර්ට්මන්ට් එකක් ගත්තේ. එතකොට ඒකේ පොඩි සිංගල් බෙඩ් එකක්, ටේබල් එකක්, රැක් එකක් වගේ තිබ්බ, කබඩ්ස් තියෙනවා රෙදි දාගන්න. ඒවත් එක්ක දැන් තනියම එන කෙනෙක්ට නම් එහෙම ලොකු ගාණක් වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම ෆර්නිෂ් එකකුයි ෆර්නිෂ් නැති එකකුයි කියලා. එතකොට අශයෙන් මේ ඔයා දැන් ෂෙයාර්ඩ් ඇපාර්ට්මන්ට් එකකනේ හිටියේ. ඔයා එන්න කලින් දන්නවද කවුද අනිත් රූම්මේට්ස්ලා එහෙම මොකක් හරි එහෙම කියන්නේ? මම ඇහුවා. ඒ කියන්නේ මම ඒක ඇත්තටම දැනගන්න කියන්නේ මම ශ්‍රී ලංකන් කවුද ඉන්නේ? ශ්‍රී ලංකන් කවුරු හරි දින්නේ එහා පැත්තේ රූම්ස් වල කියලා මම ඇහුවා. එයාලා එතකොට කිව්වා අනිත් ඉන්න කට්ටියගේ ඩීටේල්ස් දෙන්න බෑ කියලා. එහෙම දෙන්නේ නැහැ ඇත්තටම. ඒක සාමාන්‍යයෙන් දැන් පිරිමි ළමයි ඇප්ලයි කරනවා නම් මම හිතන්නේ කලින් එපිසෝඩ් එකත් කියලා ඇති මේක.
හිමාෂා හිටපු එපිසෝඩ් එකේ පිරිමිලමයි සිංගලන සුඩන් කෙනෙක් ෂෙයාර් ඩිපාර්ට්මන්ට් එකට යනවා නම් ඒකට සාමාන්‍යයෙන් ගෑල්ලමයි ඉන්න එකට දාන්න නැහැ. ගෑල්ලමයි යනවා නම් පිරිමිලමයි ඉන්න එකට දාන්න නැහැ. එතකොට කවුරු හරි පිරිමිලමයි ඉන්න ෂෙයාර් ඩිපාර්ට්මන්ට් එකක් තමයි සෙට් වෙන්නේ. හරි. ඒතොර ඉලෙක්ට්‍රිසිටි. දැන් ඒ කියන්නේ ඔයා එද්දී ඔයාලගේ අපාර්ට්මන්ට් එකේ ඉලෙක්ට්‍රිසිටි තිබ්බනේ. හැමදේම තිබ්බා. ඉලෙක්ට්‍රිසිටි වතුර. ඕකේ. හැබැයි දැන් අපේ එකේ තිබ්බේ නැහැ. මට මතකයි අපි දැන් එතකොට මේ වොස් එකෙන්ම දැන් අපි ඉන්න වාස සිටි එකේ ඒතර අපේ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් ස්කීම් එක වොස් එකෙම ඊමේල් එකක් දාලා තිබ්බා ඔයාලගේ ඉලෙක්ට්‍රිසිටි not ඒ කියන්නේ ඔයාලගේ අපාර්ට්මන්ට් එකට ඉලෙක්ට්‍රිසිටි ඉන්ක්ලූඩඩ් නැහැ. ඒතර ඔයාලා කොන්ට්‍රැක්ට් එකක් හදාගන්න ඕන. එතකොට ඒගොල්ලෝ පොඩි විස්තරයක් දීලා තිබ්බා මෙහෙම වාසන් සහකෝ කියලා කම්පැනි එකක් තියෙනවා සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ගැන පොඩි විස්තරයක් දීලා තිබ්බා. මං හිතන්නේ අපි ඒක හින්දාද මන් දන්නේ අපි මෙහෙ වාසන් සහකෝ ඩිරෙක්ට්ලි අපි කන්ටැක්ට් කරා. අතරම මට මතක නැහැ අපි ඊට අමතරව තව ඉලෙක්ට්‍රිසිටි කම්පැනිස් කන්ටැක්ට් කරනවා ප්‍රොවයිඩර්ස්ලා. ඊට පස්සේ දැන් මෙහෙ ආවම ලංකාවේ ඉඳලම කරන්න පුළුවන්. ලංකාවේ ඉඳන් තමයි අපි කරේ. මේ පොඩි දෙයක් තියෙනවා දැන් මෙහෙ ටිකක් වෙනස් නේ. අපි දැන් ලංකාවේ නම් අපිට මේ අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් අපිට ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ ප්‍රයිවට් තව කම්පැනියක් තියෙනවා. හැබැයි ඉතින් මේන්ලි ගවර්න්මන්ට් එකෙන් දෙන්නේ. එතකොට ඕකේ ඉතින් දැන් ඔය ප්‍රොසෙස් එක වගේ නෙමෙයි දැන් මෙහෙ අර වෙනසක් තියෙනවා නේද? ඒ කියන්නේ ප්‍රොවයිඩර්ස් මං හිතන්නේ දීලා තියෙන්නේ කනෙක්ෂන් එක දෙන්න විතරයි නේද තියෙන්නේ මං හිතන්නේ. ඒ කියන්නේ මේක ඔක්කොම වයරින් කරලා ඔක්කොම දීලා තියෙන්නේ. අපි ඇප්ලයි කරාම අපිට අවශ්‍ය කනෙක්ෂන් එකට ඒක ඇත්තටම තව කියන්න ඕනේ ඒක ස්ටුඩන්ට් විදියට ඇප්ලයි කරනවා නම් පොඩි ඔෆර් එකක් වගේ ගන්න පුළුවන්. ස්ටුඩන්ට් බෙනිෆිට් එකක් ගන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඇප්ලයි කරනවා නම්. එතකොට අපි එහෙම ඇප්ලයි කරාම දැන් හිටු කිව්වා වගේ ඒක කියන ඔයාලා ලංකාවේ ඉද්දි තමයි ඇප්ලයි කරේ නේ. ඔව් ලංකාවේ ඉද්දි ඇප්ලයි කරේ. එතකොට තව වෙනසක් තියෙනවා. දැන් ලංකාවේ ඉද්දි නම් අපිට එහෙම මම දන්න තරමින් එහෙම අපිට කොන්ට්‍රැක්ට් එක සිලෙක්ට් කරන්න බෑනේ. මට ෆික්ස්ඩ් ඕනද කොහොම එකක් මොන වගේ විදිය එකක්ද ඕන. ඉතින් ඒක පොඩ්ඩක් ඔයාලට මුලදී කොම්ප්ලිකේටඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක විස්තරේ කියමු. දැන් මටත් මතකයි මම ඒක කියෙව්වහම මම මගේ හස්බන්ඩ්ට කතා කරලා කිව්වා මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මොනවද ෆික්ස් කියනවා ටෙම්පරරි කියන මොනවද මන් දන්නේ වෙනස් වෙනවා කියන ෆ්ලක්චුවේටින් කියන. ඔව් මේ මොකද්ද මේ කියලා අපිට තේරුන්නේ නැහැ. ඉතින් දැන් අර මෙහෙ තියෙනවා සමහරක් වෙලාට ෆික්ස් කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. ඒතරවා මාසෙකට ෆික්ස් ගාණක් තමයි ගෙවන්න ඕන අපේ ලංකාවේ වගේ. හැබැයි මෙහෙ ෆ්ලක්චුවේටින් වෙනස් ඒ කියන්නේ විදුලිය අපි පරිභෝජනය කරන විදියට ඩිමාන්ඩ් එකත් එක්ක ඒ අනුව ප්‍රයිස් එක වෙනස් වෙන කොන්ට්‍රැක්ට් එකකට අපිට යන්නත් පුළුවන්. මොකද මෙහෙ සාමාන්‍යයෙන් සම එකේ කට්ටිය යූස් කරනවා අඩුයි. මෙහෙ මහා රෑ වෙනකන් එළිය. එතකොට ලයිට්ස් යූස් කරනවා හරිම අඩුයි. ඔව් හීටර්ස් ඔෆ් වෙනවා. ඒවත් එතකොට තියෙනවා නේතර ඩිමාන්ඩ් එක අඩුයි. එතකොට ප්‍රයිස් එක අඩුයි. yes ඒක නිසා අපිට සමයකේ අඩු ගානකට කොන්ට්‍රැක්ට් එකකට යන අඩු ගානකට අපි විදුලිය අපිට පරිභෝජනය කරන්න පුළුවන්. එතකොට දැන් ඔය හේතු හින්දා දැන් අපිටත් හිතුණා මම මොකක් හරි හේතුවක් මත අපි ඉතින් කියවලා තව හොයලා බලලා අපිට හිතුණා හරි මේ කියන්නේ දැන් ඒ වෙනස හොඳයි. ඒ කියන්නේ අතට අපිට ප්‍රයිස් එකේ ෆ්ලක්චුවේෂන් එකෙන් අපිට බෙනිෆිට් කරන්න පුළුවන් නේ. ඒක හින්දා අපි මට මතකයි මම ගියේ ෆික්ස් රේට් එකකට නෙමෙයි ෆ්ලක්චුවේටින් කොන්ට්‍රැක්ට් එකට. එතකොට අපි කරේ අපි ඇත්තටම මම දන්නේ නැහැ මේක මේ මම හිතන්නේ අපිට ඊමේල් ත්‍රූත් කන්ටැක්ට් කරගන්න පුළුවන් ඇති. වෙබ්සයිට් එකෙන් උත් පුළුවන්. අපි ඊමේල් එකක් ඒකට හේතුව මම හිතන්නේ මේ කට්ටියගේ වෙබ්සයිට් එකෙන් ඇප්ලයි කරනවා නම් එයාලගේ අපි ප්‍රොෆයිල් එකකට ලොග් වෙන්න ඕනේනේ. අපිට බැංක් ක්‍රෙඩෙන්ෂල් එක නැති හින්දා අපිට එහෙම කරන්න බෑ. කරන්න බෑ. ඒක තමයි කන්ටැක්ට් කරගන්න වෙන්නේ. ඔව්. ඊමේල් ත්‍රූ කන්ටැක්ට් කරගෙන ඇත්තටම අපි කරේ අපිට ඔය වෙනස තේරුම් නැති හින්දා මම කෝල් කරා. මෙහාට නම්බර් එක හොයාගෙන කෝල් කරා. මට මතකයි මං හිතන්නේ 10,000ක් විතරද මන් දන්නේ රීලෝඩ් එකක් දැම්මා. කෝල් කරන්න ලංකාවේ ඉඳලා. මේ ගෙස්ට් අපියර් මෙයා පොඩ්ඩක් එනවා වැඩි. දැන් මේ කලින් එපිසෝඩ් එකකත් ආවා. හරිද පොඩ්ඩක් හරි ඔළුව දාලා යන්න ඕන මෙයාට අපි කරන එක. අතහරි දෙන්න ඕනේ යාගේ. ඔව්. මැනින් පොටුවක් දාගන්න බෑ. හරි. එතකොට අපි කෝල් කළා අපි අලුත් කැමරාවකින් මේ රෙකෝඩ් කරන්න එක කියන්න ඕනේ. Samsung S24 එකකින් තමයි කරන්නේ. Ultra Samsung අලුතෙන් ගත්ත එකක් රේනු කරන්න අපිට දාමු ස්පොන්සර්ෂිප් නන් නැහැ මේ ඒ තරම් අපිට නුදුරේදීම ඒක අපි ගන්න බලාපොරොත්තු කියලා හිතනවා. Samsung sponsored.
ඒ Samsung අර මොකද්ද AI වලින් මුකුත් කරන්න බෑ කියලා. හරි. ඊට පස්සේ අපි දැන් කතා කළා. එතකොට අපි ඔය වෙනස පැහැදිලි කරගත්ත එක තමයි කරේ. එතකොට ඒගොල්ලොන්ගේ තියෙනවා අපි කියන්නේ ඉලෙක්ට්‍රිසිටි අපි කොන්ට්‍රැක්ට් එකට එන්ටර් වුණාට පස්සේ මං හිතන්නේ ඒතර දැන් මෙහෙම දෙයක් තිබ්බා. ඒගොල්ලෝ SSN එකක් ඉල්ලුවා. එතකොට ඔයාලට වීසා ඇවිල්ලාද තිබ්බේ? වීසා ඇවිල්ලා තිබ්බේ අපිට එතකොට හොඳ වෙලාවට දැන් ඔය සමහරුන්ට වීසා එනකොට SSN එනවා. සමහරුන්ට නැහැ. මගේ හස්බන්ඩ්ට SSN එකක් තිබ්බා. හැබැයි එයා ස්ටුඩන්ට් නෙමෙයි, එයා ස්පවුස් නේ. ස්පවුස්. ඒක හින්දා අපි මුලින් ස්පවුස් ගේ ළමට තමයි ඉලෙක්ට්‍රිසිටි කොන්ට්‍රැක්ට් එක ගත්තේ. පස්සේ අපි මාරු කරගත්තා ඒක. එතකොට මේ ඒගොල්ලොන් මට හිතෙන්නේ SSN එක නැතුව ගන්න විදියක් ඇති. මොකද ඉතින් සමහර හැමෝටම SSN එක නැහැනේ නේද? ඒතර මේක අපිට හොයලා බලන්න බැරි වුණා. නෑ ඒක තමයි මම මේ ඊළඟට කියන්න ගියේ එකයි මේ දැන් අපි දැන් හිරුෂි කිව්වා වගේ වාසන් සහකෝ කියන එක තියෙන්නේ මේ වාසවල විතරයි. සහ එතකොට මම يعني ඔයාලා බලුවා ටිකක් ෆෝටම් කියලා තියෙනවා සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්. හෙලෙන් කියලා තියෙනවා. වත්තෙන් ෆෝල් කියලා තියෙනවා. කැරුණා කියලා තියෙනවා. එක එක සිටි වල අනුව වෙනස් වෙන්න පුළුවන්. හැම සිටි එකකම අනිවාර්යෙන් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා. මොකද කරන්ට් එක නැති සිටි එකක් නැහැ. අනිත් එක මේ ලංකාව වගේම කරන්ට් යන්නේ ප්‍රශ්නයක් නෑ. ඔව් අපි ආවට හරි මම හිතන්නේ එක දවසක්වත් එක දවසක් ගියා කියලා හැබැයි අපි ඒ වෙලාවේ ගෙදර හිටියේ නෑ මම. කොහම හරි ඒක එක්ස්පීරියන්ස් කරේ නෑ. අනිත් පැත්තට ආවා හැබැයි ඒක හොඳම වැඩේ. මට මමත් හිටියා ඒ දවස් මට මතකයි. SMS එකක් ආවා මේ වෙලාවට පවර් අවුට් එකක් යනවා. ඒකල ආවට පස්සේ දැන් පවර් අවුට් එක සෝට් කරලා තියෙනවා කියලා එනවා. ලංකාවේ නම් පවර් අවුට් එක වෙලා කරන්ට් එක ආවට පස්සේ හැබැයි මේල් එක ආවේනේ මේ වෙලාවට පවර් කට්ටයක් යනවා කියලා පරක් ඉතින් වෙලා ලංකාවේ නම් මේ අපි හදිසියට පවර් කට්ටයක් ගියාම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට කෝල් කරා දන්නේ ඊට දන්නේ එහෙම නිසා ඔව් ඒක තමයි අඩුම තරම මේක අතු කපනවා අතු කපනවා කරන්ට් එක කපනවා දැන් ටිකක් හොඳයි නේ ඔව් මෙයා වෙනවානේ ඒක බඩ සෙන්ට්‍රලයිස් කරලා තියෙනවා නම් හොඳයි හරි එතකොට එහෙම තමයි මෙහෙ ඇවිල්ලා එහෙමයි ඔයාලට එන්න කලින් මේ වැඩේ කරගන්න එක හොඳයි මොකද ඔයාලා ඇවිල්ලා එන දවසේම කරන් ගන්න නම් ඇඩිෂනලි ගාණක් ගෙවන්න ඕන ඔයාලා අර මේ ඇවිල්ලා ටික දවසකින් මම දැන් දවස් දෙකක් තුනක් ගිහිල්ලා කරන්ට් එක හම්බ වෙනවා මං හිතන අපි කොන්ට්‍රැක්ට් එකට එන්ට් වුණාට පස්සේ අර එදාම දෙන්නේ නැහැ දැන් ඒක දැන් මම අද කෝල් කළා අදම කරන්ට් ගන්න බෑ ගන්නවා නම් ඇඩිෂනල් ගාණක් ගෙවන්න ඕන ඒක හින්දා ඒක කලින් අරේන්ජ් කරගන්න. තව පොඩි දෙයක් මට කියන්න මතක් වුණා මේ මම දන්නේ ලංකාවෙත් මේක දැන් තියෙනවද දන්නේ නැහැ. දැන් රේණුක කිව්වා දැන් ලංකාවේ අර පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙන කියලා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක. දැන් මෙහි අපි දෙගොල්ලම වාසන් සාකෝ යූස් කරන්නේ ඉලෙක්ට්‍රිසිටි සර්විස් ප්‍රොවයිඩර් විදියට. එතකොට ඒ කට්ටියගේ අපිට මොබයිල් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. අපිට අපේ කන්සම්ප්ෂන් එක බලන්න පුළුවන්. අපේ මාසේ දැන් අපි කොච්චරක් පාවිච්චි කරලාද යුනිට්ස් කොච්චරක් පාවිච්චි කරලාද? ෆ්ලක්චුවේටින් නම් ප්‍රයිස් එක කොහොමද? හිට ප්‍රයිස් එක කොහොමද? අපේ දවස් ඇතුළත වැඩියෙන් අපි කොයි වෙලාවෙදි වැඩියෙන් යූස් කරලා තියෙන්නේ අපිට එතකොට ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි නම්. දැන් ලංකාවෙත් අපිට ඕක ඉස්සර අහලා තියෙනවා රෑට ලයිට් ඕෆ් කරන්න හවසට කලින් කාලා නිදා ගන්න කියනවා පාඩම් කරන්නේ උයන්නේ ඔක්කොම එකම වෙලාවෙ එක තැන කරනවා රෙදි අයන් කරනකොට සතියෙම එකවර අයන් කරන්න කියනවා එක එක ප්‍රශ්න ඉතින් අපිට මෙහෙ පොඩ්ඩක් අර ටෙක්නොලොජි එක යූස් කරලා ඇප්ලිකේෂන් එකකින් අපිට පොඩි ලංකාවෙත් ඇප් එක තියෙනවා මම දන්නේ ඔච්චර දුරට ඩෙවලොප්ද කියලා ඇප් එක ඒකෙම හිතනවා නොටිෆිකේෂන් එහෙම එනවා කරන්ට් අවුටේජ් කියන්නේ කලින් ප්ලෑන් කරපු පවර් අවුටේජස් එහෙම තියෙනවා නම් ලංකාව නම් ඉතින් මේ මාසෙට සැරයක් කරන්ට් බිල ලියන්න එක්කෙනෙක් ගෙදරට එනවනේ මෙහෙ එහෙම නැහැනේ අපි පාවිච්චි කරපු ගාන අපිට බලලා ඉන්වොයිස් එක එනවා අපිට ගෙවන්න දෙන්නේ අපේ ඔන්ලයින් ඉන්වොයිසස් එනවා ඉතින් මේන් හරි ලේසි. ඔව් දැන් අපි දැන් කාරණා දෙකක් කතා කරා ඒ කාරණා දෙකම ලංකාවේ ඉඳලා කරන්න පුළුවන් කරන්න පුළුවන් දේවල්. ඔව් අපි එන්න කලින් කරන්න පුළුවන් සහ කරන්න හොඳ දේවල්. එතකොට අපිට මේ ආව ගමන් පොඩ්ඩක් වැටිලා ඉන්න කරන්ට් එක තියෙනවා වැටිලා ඉන්න හරි පුළුවන් පොඩ්ඩක් නිදා ගන්න හරි පුළුවන් ආව ගමන්. ඒ ඇවිල්ලා ආව ගමන් මොන හරි උයා ගන්න රත් කරගන්න වතුර එකක් හරි උණු කරගන්න නම් කරන්ට් එක ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාලා පුළුවන් නම් එන්න කලින් ඒ ඇපාර්ට්මන්ට් එක සහ ඉලෙක්ට්‍රිසිටි කියන එක බලලා එන්න. හරි. අපි ඊළඟ පොයින්ට් එකට සිම් එකක් නේ. ආව ගමන් කළේ. yes අපි න එයාපෝට් එකෙන් වත්ලා. ඔව් අපි දෙල්හි හෙල්සින්කි එයාපෝට් එකෙන් ආර් කියොස්ක් එකක් තියෙනනේ බර්ගර් කිං එකට එහා පැත්තේ තියෙන්නේ හෙල්සින්කි වල. අපිට දැනත් මතකයි ආව ගමන් එතනින් ගන්න පුළුවන් සිම් කාඩ් එකක් මෙහෙ. හැබැයි ඔයා ඩිරෙක්ට්ලි ඔයාගේ සිටි එකේ එයාපෝට්ස් වලට එනවා නම් කොහොමද දන්නේ ඒ වයි නන් නේද? පොඩි එයාපෝට්ස් වල නැතුව ඇති.
මෙහෙ එකේ නම් නැහැ. ආර්කියෝස්ක එකක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වාසය පෝට් එකේ නම් මං හිතන්නේ එහෙම සිම් එකක් ගන්න පුළුවන් ආර්කියෝස්ක එකක් නැහැ. සමහර දැන් හෙල්සින්කි නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක මේන් එයාපෝට් එක නිසා. අනිත් සිටි වල අපි දන්නේ නැහැ. ඇත්තටම එයාපෝට් වලට ගිහිල්ලා නැහැ අපි. ඔයාලට රට ඇතුළට ආව ගමන්ම සිම් එකක් ගන්න වෙනවා. මොකද දැන් රෝමින් දාගෙන ආවත් ඒක හැබැයි ඉතින් මෙහෙමයි කොහොමත් මම නම් කියන්නේ දැන් අපි මට මතකයි අපි එද්දි අපි රෝමින් දාගෙන ආවා ඒ රීලෝඩ් දාගෙන ආවා. ඔව් ඒක එහෙම කරන්න. මොකද දැන් මෙහි ආව ගමන් ඕක දැන් ආව ගමන්ම හෙල්සින්කි එයාපෝට් එකට ගොඩ බැස්ස ගමන් හරි වෙන එයාපෝට් එකට ගොඩ බැස්ස ගමන් හරි ඔයාලට සිම් එකක් ගන්න බැරි වුණොත් කින්දා මේ රීලෝඩ් එක දාගෙන එන්න රෝමින් යූස් කරන්න පුළුවන් විදිහට ඔයා දැනට ලංකාවේ සර්විස් දැන් ඔය ඇත්තටම ලගේ ජුත් අරගෙන පොඩි ළමයි එක්ක යනවා නම් සිමුත් ගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. සමහරට ට්‍රේන් එකෙන් බහපු ගමන් සෝරි ෆ්ලයිට් එකෙන් බහලා හෙල්සින්කි ආව ගමන්ම අනිත් පැත්තට ට්‍රේන් එකට නගින්න යන්න වෙන්න පුළුවන්. එතකොට ඕක ගන්න වෙලාවක් නැහැ. හැබැයි හැකිතාක් ඉක්මනට ගන්න එක හොඳයි. මොකද මෙහි ඇවිල්ලා ගොඩක් දේවල් වලට අපේ මොබයිල් නම්බර් එක අවශ්‍ය වෙනවා. ලංකාවේ නම්බර් එක පාවිච්චි කරන්න බැරි වෙනවා ටික දවසක් යනකොට. ෆින්ලන්ඩ් නම්බර් එකම යූස් කරන්න වෙනවා. දැන් WhatsApp වගේ දෙයක් නම් ඉතින් අපිට ලංකාවේ නම්බර් එකෙන්ම යූස් කරන්න පුළුවන්. එතකොට මෙහි සිම් එකක් ගන්න වෙනවා. එතකොට සිම් එකක් මොකක් හරි තාක්ෂණික ගැටලුවක් වුණා. මට නම් දැකු මැසේජ් එකක් දැම්ම මට දැන් ඒකට රිප්ලයි කරන්න හිතුණා. හරි. එතකොට සිම් එක ගැන කියද්දි සිම්මුත් අර වගේම එක එක සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. දැන් ලංකාවේ ඩයලොග් මොබිටෙල් ටෙලි මොනවද හච් එයාටෙල් ඒ වගේ. මෙහි තියෙනවා DNA එලිසා ටෙලියා තව මොයි මොබිලි කියලා එකක් තියෙනවා. මම ඒක නම් අහලා නැහැ අතටම. ගොඩක් අපි බහුලව දකලා තියෙන්නේ DNA ටෙලියා එලිසා. ඔය තුනනේ. දොඩ එක පැකේජස් තියෙනවා. ප්‍රීපේඩ් තියෙනවා, පෝස්ට්පේඩ් තියෙනවා. සහ අපි ගෙවන් අපිට ඉන්ටර්නෙට් විතරක් දෝනේ සහ කෝල්ස් SMS ඉන්ටර්නෙට් තුනම ගන්න පුළුවන් පැකේජස් තියෙනවා. ඉන්ටර්නෙට් මොන ස්පීඩ් වලින්ද අපිට ගන්න පුළුවන්. අන්න ඒක නම් වටිනවනේ. අනික මෙහෙ අර ලංකාවේ වගේ ඩේටා ප්‍රමාණය මෙන්ෂන් කරපු රීලෝඩ්ස් නෙමෙයි දාන්නේ අපි. අන්ලිමිටඩ් ඩේටා ස්පීඩ් එකත් එයාලා මෙන්ෂන් කරනවා 100 Mbps ද 300 Mbps ද එහෙම කියලා. ඔය ඉන්ටර්නෙට් පැකේජස් වල වෙනස් වෙන්නේ ඒක තමයි නේද? ඒ කියන්නේ ස්පීඩ් එක අනුව. yes. තමයි පැකේජ් ගානත් වෙනස් වෙන්නේ ස්පීඩ් එක අනුව. තව දෙයක් කියනවා දැන් මෙහි ඇවිල්ලා අපාර්ට්මන්ට් වල Wi-Fi ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් වල නම් ගොඩක් Wi-Fi තියෙනවා. සමහර අපාර්ට්මන්ට් වලට නම් රවුටර් එකකුත් දෙනවා කම්පැනි එකෙන්. සමහර ඒවට නෑ ඇවිල්ලා මෙහි රවුටර් එකක් ගන්න ඕනේ. Wi-Fi නැහැ net කනෙක්ෂන් එක තියෙනවා. කනෙක්ෂන් එක තියෙනවා. ඔව්. ඔයාලට නෙට්වර්ක් කේබල් එකක් දාලා රවුටර් එකකින් අපි Wi-Fi ගන්න ඕනේ. එතකොට ඒවටත් ඔය අපි මුලින් කිව්ව SIM කාඩ්, ඒ කියන්නේ SIM දෙන සර්විස් ප්‍රොවයිඩර්ස් ළම තමයි ඉන්නේ ගොඩක් වෙලාවට DNA, එලිසා, ටෙලියා. ඒ කට්ටියම තමයි කරන්නේ. එතකොට දැන් මම නම් ඇත්තටම මේ වෙනකම් මේ දැන් ඇවිල්ලා අවුරුදු දෙකක් Wi-Fi රවුටර් එකක් යූස් කරලා නැහැ. අපේ ගෙදර මම හිටපු ගෙදරක මොබයිල් ඩේටාම තමයි යූස් කරන්නේ. දැන් ලැප් එකේ මොන හරි වැඩක් කරත් මම මේකෙන් හොට්ස්පොට් දීලා තමයි කරන්නේ. ස්පීඩ් එකේ කිසිම අඩුවක් වෙලා නැහැ. දැන් ලංකාවේ නම් ඩේටා ඉතින් අපි සෑහෙන පරිස්සමටනේ පාවිච්චි කරන්නේ. මොකද අපි සල්ලි දීලා ගන්න ඩේටා ප්‍රමාණය අපි දන්නවනේ. දැන් මේ අන්ලිමිටඩ් ඉන්න අපිට කොච්චර යූස් කරත් ඒක ගාණක් නැහැ. ගාණක් නැහැ ඇත්තටම. ඔව් එතකොට ඒ SIM කාඩ් කතන්දරේ ඒක ඇත්තටම ඉතින් ඒක බේසික් දෙයක්. ඒක හැමෝම දන්නවා. අශෙන් දැන් ඔයා ඉන්නේ ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකෙන් ප්‍රයිවට් අපාර්ට්මන්ට් වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙනවද? ඒකෙත් තියෙනවා. ඒ කියන්නේ අපි රෙන්ට් එක ගෙවන්නේ Wi-Fi වලටත් ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකටත් එක්ක. ඒක රයිට් එකක්. එතකොට දැන් අපේ අපාර්ට්මන්ට් එකේ නම් ඇත්තටම කනෙක්ෂන් එක තියෙනවා. රවුටර් එකක් අපි ගන්න ඕනේ. දැන් අපි ඇත්තටම ගත්තේ නැහැ දැන් මම නෙට්වර්ක් පෝට් නුත් ඇතිනේ. පෝට් එකයි ඔක්කොම තියෙනවා. කනෙක්ෂන් එකක් දීලා තියෙනවා. එයාලා අපිට කියලාම තියෙනවා ඔයාලට කනෙක්ෂන් එක අපි ගෙවනවා ඒකට ඇත්තටම. අපි පාවිච්චි කරන්නේ නැතුණා. කියන්නේ අපේ රෙන්ට් එකේ ඉන්ක්ලූඩඩ්. එතකොට ඒ වුණාට අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපේ ගෙදර මයත් එක්ක දැකුම් මල්ලි සහ යසුරු මල්ලි ඉන්නවා. අපි තුන්දෙනාම මොබයිල් ඩේටා වලින් තමයි අපේ වැඩ ටික කරගන්නේ. ඒ හින්දා අපි ගෙවන්නේ නැහැ. සෝරි අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට අපිට තියෙනවා ඒ සර්විස් එක. එතකොට ඒක ඇත්තටම බේසික් දෙයක් මේක. දැන් ගොඩක් කට්ටිය ඉතින් දන්නවනේ මෙහි ආව ගමන් SIM එකක් ගන්න ඕනි කියලා. හරි. අපි යමු ඊළඟ පොයින්ට් එකට නේ. ඔව් ඊළඟට DVV. වැදගත්ම දේ. DVV registration Digital and Population Data Services Agency කියන එකේ අපි මෙහි ඇවිල්ලා අපේ ඇඩ්‍රස් එක රෙජිස්ටර් කරන එක නේද ඒකෙන් කරන්නේ. සහ අපි ඔයාලට SSN එකක් නැත්තම් SSN එක ක්‍රියේට් වෙන එකත් වෙනවා. අර අපේ ලංකාවේ පුද්ගලික ලියාපදිංචි කිරීම වගේ අපි ගන්න යන්නේ. ඔව් අන්න. එතකොට දැන් පොඩි දෙයක් කියන්න ඕනේ මේ SSN කියන එක අපි දැන් ඔය ගොඩක් පොඩ්කාස්ට් වල කිව්වා දන්න කෙනෙක් ඉන්නවා නම්
SSN කියන්නේ social security number Security කියන එක. number. ඒකෙන් තමයි මෙහි ෆින්ලන්ඩ් වල හැම දෙයක්ම ලින්ක් කරලා තියෙන්නේ. අපේ ඒක නැතුව ඔව් ඒක නැතුව බෑ ඇත්තටම. ඒ කියන්නේ අපිට දැන් හිරුෂි ඉස්සෙල්ලා කිව්වා මතකයි ලංකාවේ අපිට වීසා ග්‍රාන්ට් වෙනකොට සමහර කට්ටියට ඒ SSN කියන එක වීසා එකත් එක්කම RP ඒ කියන්නේ රෙසිඩන්ට් පර්මිට් කාඩ් එකේ එනවා. සමහර කට්ටියට ඒක එන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එන්නේ නැති වෙන්නේ සමහරට මම අහලා තියෙන්නේ එකම බර්ත්ඩේ එක දවසට ගොඩක් කට්ටිය ඉන්නවා නම් එයාලට ක්‍රියේට් වෙන්නේ නැහැ ඒක. ආවට පස්සේ තමයි ඉංග්‍රීසි අකුරකුත් එක්ක ඒක ක්‍රියේට් කරලා දෙන්නේ. එතකොට ඒ SSN කියන එකෙන් තමයි මෙහි හැම දෙයක්ම එතකන්නේ අපි මෙහි ඉගෙන ගන්න ඒවා ට්‍රැක් කරන එක පොලිසියේ පොලිස් කාඩ් එක හදන එක අපේ බැංක් ඇප්ලිකේෂන්ස් වල ලොග් වෙන එක සහ ඕනේ වෙබ්සයිට් එකකට අපේ පර්සනල් ප්‍රොෆයිල් එකකින් ලොග් වෙනවා නම් අපේ SSN එකේ සහ අපේ බැංක් ක්‍රෙඩෙන්ෂල් එකත් එක්ක තමයි ඒ ඔක්කොම ලින්ක් වෙලා තියෙන්නේ. එතකොට අපි හිතමු එක්සැම්පල් එකක් විදිහට අපි කොහේ හරි පාරක වාහනයක් ඩ්‍රයිව් කරනකොට වැරද්දක් කරා. අපේ SSN එක දාපු ගමන් එයාලට පුළුවන් අපි කලින් වැරදි කරලා තියෙනවද අපේ ලයිසන් එක යට තියෙනවද ලයිසන් එකක් ඉෂුව වෙලා තියෙනවද ඕන දෙයක් ට්‍රැක් කරගන්න පුළුවන්. ඒක ඇත්තටම මම නම් දකින සෑහෙන වටින වැඩක්. ලංකාවට වගේ කරන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. ගේන අර ටින් එක කියලා කියන ඒකෙමුත් සිං කරන්න හදනවා කියලා මම අහලා තියෙනවා. ටැක්ස් ගෙවන එකට දැන් අර ක්‍රියේට් කරන්න කියලා මේ ළඟදී ආවේ ටින් එක. ඒකෙන් ඔක්කොම සිස්ටම් ටික ලින්ක් අර හාන්ස් විජේවර්ධන ගෙන්නලා කරන්න හදන්නේ ඒක අනුර කුමාර කියලා තමයි අහලා තියෙන්නේ රේණුකලගේ ලොක්කා ලොකු මහත්තයා. හරි. DVV එක ගැන කියන්න ඕනේ අපි දැන් මෙහි ආව ගමන් DVV කියන ඔෆිස් එක හැම සිටි එකකම DVV ඔෆිස් එකක් තියෙනවා. ඒකේ අපොයින්ට්මන්ට් එකක් දාලා අපි යන්න ඕනේ. ගිහිල්ලා අපි ආවා මෙහාට. සහ අපිට අපි apartment එක තියෙනවා නම් අපි apartment එකේ address එකත් එක්ක අපිව මේ ෆින්ලන්ඩ් වලට ආවා කියන එක notify කරන්න ඕනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් අපි කියනවා වගේ දැන් ගොඩාක් මෙහෙට කට්ටිය එනවා. ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් රටවල් වලින් මෙහාට ඉමිග්‍රන්ට්ස්ලා එනවා. එතකොට ඔය DVV රෙජිස්ටර් වෙන ලොකු queue එකක් තියෙන්න පුළුවන්. ඒකින් හින්දා ඇත්තටම මේකත් ඔයාලට අපොයින්ට්මන්ට් එක දාන එක නේද? ඒකත් ලංකාවේ ඉඳලම කරන්න පුළුවන්. ලංකාවේ ඉඳලා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා නම් අපි ෆින්ලන්ඩ් වලට යන්නේ මේ දවසේ කියලා. අපිට ගිහිල්ලා තියෙන as soon as possible තියෙන ඩේට් එකක් ඒ කියන්නේ දන්නවා නම් දැන් ඔයාලට මොන සිටි එකේද ඔයාලට යුනිවර්සිටි එක තියෙන්නේ කවදද ඔයා යන්නේ කවදද වීසා ග්‍රාන්ට් වෙන්නේ ඔයා ප්ලෑන් කරගෙන නම් තියෙන්නේ මම මෙදා මේට යනවා ෆින්ලන්ඩ් වලට යනවා කියලා දවස බලලා කලින් ඒක අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඒක සෑහෙන හොඳයි වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්. මේ මම දන්න විදිහට DVV ඔෆිස් එකේ මේ වාසවල අනිත් සිටි වල මම දන්නේ නැහැ. ඕපන් ඩේ එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපොයින්ට්මන්ට්ස් නැතුව යන්නත් පුළුවන්. බදාදා හරි ඔහම දවසක් සතියේ දවසක් එක දවසක් එදාට ඉතින් සෙනග සෑහෙන ඊට වඩා හොඳයි ඇත්තටම. ඔව්. වෙලාවට ගියාම කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා යනවා නම් හොඳයි. එතකොට ඉතින් අපිට අපොයින්ට්මන්ට් එක තියෙන වෙලාවට ගියාම යන්න තියෙනවා. ඔව්. එතකොට ඒකේ ඇත්තටම එතන වෙන්නේ බේසිකලි අපි ගිහිල්ලා අපි ඇවිල්ලා අපේ ස්ටුඩන්ට් සර්ටිෆිකේට් එකයි අපේ අපාර්ට්මන්ට් එකක් තියෙනවා නම් ඒකේ කොන්ට්‍රැක්ට් එකක් බලනවා නේද? අපි මෙහෙ ඇවිල්ලා අපි රෙජිස්ටර් කරන්න. දැන් ඇවිල්ලා අපි අවුරුදු දෙකකට ආවිල්ලා ඉස්සරම කරපු වැඩේනේ මට නම් ඇත්තටම හරියටම මතකත් නැහැ. මැරීඩ් නම් ඔයාගේ අර මේ සර්ටිෆයි කරපු මේ මැරේජ් සර්ටිෆිකේට් එක අරන් යන්න. ඒ කියන්නේ අපි වීසා වලට අපි දුන්නා. ඒ කියන්නේ ෆිනිෂ් ඉමිග්‍රේෂන් එකකින් සර්ටිෆයි කරලා එවපු. සහ මට හිතෙන්නේ ඔයාට ළමයි ඉන්නවා නම් ඔයාලේ බර්ත් සර්ටිෆිකේට් උත් ඒ විදිහට සර්ටිෆයි කරන්න තියෙනවා. මම දැන් මේ දැන් මතක් වුණේ අපි ඒක හොයලා බලුවනේ. එතකොට ඒකේ තියෙන්නේ documents to bring කියන එකේ අපේ passport එක සහ අපේ resident permit card එක අපිට වීසා ග්‍රාන්ට් වෙනකොට අපේ හම්බෙන RP card එක rental agreement එක at least 3 months. ඒ කියන්නේ දැන් අපි ලංකාවේ ඉඳලා නම් apply කරලා අපි ආවා අපිට apartment එකට යනකොට අපිට contract එකක් හම්බ වෙනවා agreement එකක්. ඒක සහ letter of acceptance. ඒ කියන්නේ අපේ university එකේ අපි accept කරපු letter එක අර හිරුෂි කිව්වා වගේ බැඳලා ඉන්නවනම් husband and wife වෙනවා නම් හෝ ළමයි එක්ක වෙනවා නම් marriage certificates ටික දෙන්නගෙම සහ ළමයිගේ birth certificate. එතකොට ඒ ටික අරන් ගිහිල්ලා එතන application එකක් තියෙනවා fill කරාම එයාලා අපිව මෙහෙට ආවා මේ address එකේ මෙයා දැන් දිගට ඉස්සරහට ඉන්න යන්නේ කියන එක එයාලා register කරගන්නවා එයාලගේ database එකේ. එතකොට SSN එකක් නැත්නම් අපිට already දැන් ඒ වෙනකොට එතකොට අපිට SSN එකකුත් create වෙලා එනවා පොඩි කාලයක් ඇතුළත. එදාම නෙමෙයි. ඔව්. ඒක ඩිපෙන්ඩ් වෙනවා. දැන් කිව් එක අනුව තමයි මං හිතන්නේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. මට මතකයි මට මාස දෙකක් වගේ ගිය මාසයක් SSN එක ක්‍රියේට් වෙන්න. ඔව් ටික කාලයක් ගියා. ඔව් ඔව්. කාලයක් ගියා. ඔව් අපිටත් මාසයක් විතර ගියා. මාසයක් විතර ගියා. ඔව් ඔව්. ඔව්. ඊළඟ වැඩ ටික යන්න පුළුවන්. ඔව්. දැන් ඔක තමයි මම ඊළඟට කියන්නේ දැන් මේ DVV registration කියන වැඩේ ඇත්තටම සෑහෙන වැදගත් වැඩක්. මොකද ඔය SSN නැති කට්ටියට නම්
මොකද SSN එක ක්‍රියේට් වෙන්නේ නැතුව අපිට ඊට ඉස්සරහා තියෙන මුකුත්ම වැඩ කරගන්න බෑ. ඕ ජොබ් එකක් කරන්න කොහොමද බෑ. මොකද අපිට බැංක් account එකක් ඕපන් කරන්න බෑ SSN එකක් හෝ පොලිස් කාඩ් එකක් නැතුව. ඒ නිසා SSN එකක් නැති කෙනෙක් නම් මේ DVV registration කියන එක ආව ගමම්ම පුළුවන් නම් ආව දවසට පස්සේ දවසේම හරි කමන්නේ. SSN නැතු පොලිස් කාඩ් එකක් හදාගන්න මොකද කරන්න බෑනේ අපිට. ඔව් ඒ හින්දා කරගන්න SSN තියෙන කට්ටියත් ඒක කරගන්න. මොකද අපිට අපි මෙහෙ රෙජිස්ටර් වෙන්න ඕනේ මෙහෙ ඇඩ්‍රස් එක අපේ. එතකොට තමයි අපිට ඊට පස්සේ කරන වැඩ ටික කරගන්න පුළුවන් ඉක්මනට. හරි. අපි දැන් කතා කරන්නේ කෑලි 4ක් විතර කතා කරා. ඒතර DVV ගියා ඊළඟට අපිට ඊට පස්සේ අපි දැන් මේකේ තියෙන මේක තියෙන ඕඩර් එක කියන්නේ හරි ඕඩර් එකක් දීලා ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් අපිට SSN එක නැත්තම් SSN එක එන්න පොඩි කාලයක් යනවා සතියක් දෙකක් විතර. ඒක ආවට පස්සේ අපි ඊළඟට යන්න ඕනේ පොලිසියට. මොකද පොලිසියට ගිහිල්ලා මොකද ලංකාවේ නම් අපි පොලිසියට යන්නේ මොකක් කරේ වැරද්දක් කරා නැත්තම් පොලිස් සහතිකයක් ගන්න. මෙහෙ එහෙම නැහැ. මෙහෙ සෙනසුරාදිරියට පොලිසිය වහලා හවස 4න් පස්සෙත් සතිය හතරට පොලිසිය වහලා බය වෙන්න ඕනේ නැහැ පොලිසියට මෙහෙ වැරද්දක් කරන්නේ නැත්තම්. අපි පොලිසියට ගිහිල්ලා ඒත් අර වගේම රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා කාඩ් එකක් හම්බෙන පොලිස් කාඩ් එක කියලා. ඒක ගන්නවා. ඒකනේ අපි ෆොටෝ එකක් අරන් ගියා දැෂෙන්. අරන් ගියා කියන්නේ මට මතකයි අරන් ගියා වගේනේ. අරන් ගියා නේද? ෆොටෝ එකක් අරන් ගියා. අපි ලංකාවෙන් ගෙනා ෆොටෝ එක දුන්නේ හැබැයි මට මතකයි. අර මට මතක නැහැ ඇත්තටම ඇයි ඒකේ මොකද්ද ඒකේ රීසන් එක නෑ නෑ මං කියන්නේ ෆොටෝ එක නෙමෙයි පොලිසියට ගිහිල්ලා රෙජිස්ටර් ආද වෙන්නේ මොකද කියලා පොලිස් කාඩ් එකක් ඕනයි කියන එක. නෑ ඒක තමයි පොලිස් කාඩ් එකේ මොකද්ද තියෙන අවශ්‍යතාවය පොලිස් කාඩ් එකේ කියන එක මම දන්නේ නැහැ. නෑ ඉතින් අයියා අපිට RP කාඩ් එකෙන් බැරි ඒක කර. RP කාඩ් පොලිස් දෙන්නේ නැහැ. ඒක තමයි මම අහන්නේ. පොලිස් කාඩ් එක ඕන මේ පොලිස් කාඩ් එක ඕන මේ බැංක් account එක ඕපන්. හරි. එතකොට අපි DVV අපේ දැකුම් මල්ලි ආවා පොඩ්කාස්ට් මැදිරියට විකාශනයේ කිව්ව ඔච්චර බෙල්ලේ ගහන්න එපා කියලා කෝල් එකක් දෙන්න කියලා එන්න කලින්. දැන් ඉතින් ඉඳගන්න. හරි. ඒකේ අර වගේම එතන අපොයින්ට්මන්ට්ස් දාන්න ඕනේ. එතන ටෝකන් එකක් අරන් අපිට යන්න බල එතන මහලබුසන එකක්. ඔව් එතන ලබුසන එකක් හිටියේ නෑ. මමයි අශේනුයි කලින් එපිසෝඩ් එකේ හිටපු නංගි අපි තුන් දෙනා තමයි ගියේ. එදා හොඳටම හිම. ඔව්. වැටි ලෙස්සුවා වෙන්න ඕන ඔක්කොම වුණා. එතකොට අපි එතන ගිහිල්ලා අපේ දැන් SSN එක සහ RP කාඩ් ටික සහ එතන ඇප්ලිකේෂන් එකකුත් තියෙනවා ෆිල් කරන්නනේ. ඔව්නේ ඔව්. ඒක ෆිල් කරලා දුන්නාම එයාලා ඇප්ලිකේෂන් එක බාර ගන්නවා සහ සල්ලිත් ගන්නවනේ 30 ගානක්ද 40 ගානක්ද 60ක් යුරෝ 60ක් මතක නැහැ දැන් වෙනස් වෙලත් ඇති සමහර විට. මේ මොකද මේ කුද පැච්චෝ අයිනේ. හරි. ඊයේ රෑ දැක්කා කාලෙකින් දැක්කා වගේ පදා ගන්නවා. ඒක දීලා ඇප්ලිකේෂන් එක සහ සල්ලිත් බැඳලා ආවට පස්සේ එයාලා කියනවා SMS එකක් එයි එතකොට ඇවිල්ලා කාඩ් එක කලෙක්ට් කරගන්න කියලා. එතකොට ඒකත් සතියක් වගේ යනකොට අපිට SMS එක එනවා මේ දවසට දැන් කාඩ් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ ඇවිල්ලා කලෙක්ට් කරගන්න කියලා පොලිසියට මෙන්න කියනවා. අපිට ගිහිල්ලා කාඩ් එක ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පොලිස් කාඩ් එක අරගෙන ඔව් නෑ ඒකත් අර මම කියනගේ සමාවෙන්න මේ DVV එකට ගිහිල්ලා දැන් අපේ RP දැන් අපි ළඟ ඔන්න කාඩ් තියෙනවා RP කාඩ් එක ඉස්සරවම. එතකොට දැන් පොලිසියට ගිහලා පොලිස් කාඩ් එක හම්බුනාම පොලිස් කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක අපිට ඕනිමයි අත්‍යවශ්‍යමයි. ඊට පස්සේ අපිට ඊළඟ ඔව් හිරුෂි කියන්නකෝ දැන් වා කියන්නේ. ඊට පස්සේ පොලිස් කාඩ් එක අරගෙන අපි යනවා බැංකුවට. yes. මොකද බැංකුවට යන්නේ බැංක් account එකක් ඕපන් කරගන්න. මොකද මෙහි ඇවිල්ලා අපිට ගනුදෙනු කරන්න අපිට ජොබ් එකක් කරනවා නම් සැලරි ක්‍රෙඩිට් වෙන්න. එතකොට අපේ දැන් ඉස්සරහට දැන් අපි හිතමුකෝ අපි එන්න කලින් අපේ අපාර්ට්මන්ට් එකේ රෙන්ට් එක ගෙව්වේ ලංකාවේ account එකකින් හෝ මේ මොකක් හරි විදිහකට කියලා. අපිට ඒක කියන්න අමතකුණා නේද දැෂෙන්. ඒ කියන්නේ මුලදී අපි අපාර්ට්මන්ට් එකක් ඔයාලා ලංකාවේ එන්න කලින් ඔව් ඒක ඔයාලා බුක් කරනවා නම් හොඳම දේ තමයි ඔයාලා මාස 2-3කට රෙන්ට් එක ගෙවලා එන්න. මොකද මෙහෙ ආවට පස්සේ මෙහෙමයි. මෙහෙ ආවට පස්සේ ඔයාලට මෙහෙ බැංක් account එකකින් තමයි ගෙවන්න පුළුවන්. ඔව් අපාර්ට්මන්ට් වලට. ඒතකොට මෙහෙ බැංක් account එකක් හදා ගන්න නම් දැන් අපි මේ කියන පොයින්ට් පොලිස් කාඩ් එකක් ඊට පස්සේ SSN DVV එකේ රෙජිස්ටර් වෙලා SSN ජෙනරේටර් ඔව් ඒ දේවල් ඔයාලට කරගන්න ඕන. එතකොට මෙහෙමයි. මෙහෙ ඇවිල්ලා ඔයාට කෙනෙක්ව හම්බුනේ නැත්තම් කියන්නේ ට්‍රස්ට් කරන්න පුළුවන් කෙනෙක් හම්බුනේ නැත්තම් ඔයාට ඒක කරගන්න විදියක් නැහැ. මෙහෙ කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් එයාට ඕනනම් ඔයා අතින් කෑෂ් දීලා හරි මොකක් හරි විදියකට ඒක arrange කරගෙන එයාට ගෙවන්න කියන්නේ. ඒ කියන්නේ මෙහෙ පොලිස් කාඩ් එකක් ඒ ඔක්කොම process වෙලා බැංක් account එකක් තියෙන කෙනෙක්ට.
එහෙම නැත්තම් ඔයාට හොඳම දේ තමයි මාස 2-3කට ගෙවලන්න. මොකද ලංකාවේ බැංකුව වලට කතා කරලා ආයි කියන්න බෑනේ මේ ගෙවන්න ඒව කරන්න අපිට බෑනේ. ඒකත් එහෙමයි දැන් ලංකාවේ බැංකුව වල දැන් ඔයාවත් දන්නවා ඉතින් ලිමිට් එකක් තියෙනවා ෆොරින් ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්. ඕක හැම ලිමිට් එක එන්හෑන්ස් කර හැමදාම කරන්න බෑ. ඕක එකවර කරලා මාස 2-3ක ගෙවලා එනවා නම් ඒක තමයි හොඳ. බෑ කැව් අපි account බෑ කෑෂ් පාවිච්චියක් අඩුයි නැත්තරම මොනවද කියන්නේ ට්‍රාන්ස් එකක්ද ෆොරින් ට්‍රාන්ස් එකක් ඉන්නේ අපි ඩෙබිට් කාඩ් වලින් ගෙවන්නත් පුළුවන්. බෑ ඩෙබිට් කාඩ් වලින් මම ගෙවුවේ ඩෙබිට් කාඩ්. එහෙමද? ඕකේ. ඒක ඒ කියන්නේ මෙහෙමයි බැංකු වල තියෙනවා එතන මේ පොඩි ගයිඩ්ලයින් එකක්. ඒ කියන්නේ ඒ කට්ටිය ඒක රෙස්ට්‍රික්ට් කරලා තියෙන ඇත්තටම අපිට කියලා මට මෙහෙම එකට කරන්න ඕනි කියලා. ටෙම්පරරි ලිමිට් එන්හෑන්ස්මන්ට් එකක් කරලා කරන්න පුළුවන්. මන් දන්නේ නැහැ මේ මම මේ වැරදි දෙයක්ද කියන්නේ කියලා. මම බැංකුවක වැඩ කරපු හින්දා මම කරගත්තද දන්නේ නැහැ සමහර විට. අපි හැමෝටම කරන්න බැරි දෙයක්ද දන්නේ නැහැ. ඔව් අපි ෆොරින් ට්‍රාන්ස් එකක් කරා. TT විදිහට දාන්න එකක් කරා. ස්ටුඩන්ට් ෆයිල් එකක් ඕපන් ස්ටුඩන්ට් ෆයිල් එකක් ඕපන් කරලා ඒක ලොකු ප්‍රොසෙස් එකක් ඉතින් ඒක ඒ කියන්නේ ස්ටුඩන්ට් ෆයිල් ඕපන් කරලා TT කරනවා කියන්නේ ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේද ඒක මම අහලා තියෙන දේ. ඔව් දැන් හිරුෂි ඔය හොඳ පොයින්ට් එකක් මතක් කරේ ඒක ඒ වගේ කරලා එන්න පුළුවන් නම් සහ කරලා එන්න ගොඩක් හොඳයි. එතකොට බැංක් account කතන්දරේ දැන් අපි RP කාඩ් එක අපේ SSN එක සහ පොලිස් කාඩ් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඔය ටිකට සාමාන්‍යයෙන් සති උපරිම මාසයක් යන්න පුළුවන්. සති 2-3ක් යන්න පුළුවන්. බැංක් account එක ඕපන් කරලා අපිට ඒකෙත් එක බැංකු තියෙනවා නේද මේ මොකක්ද බැංකු ටික මතක OP නෝඩියා ඩන්ස්කේ බංකිස්සා ස්පංකි කියන්නේ බැංක් කියන එකට. ඔව් පංකි කියන බැංක්. ඒක තමන් කැමති බැංක් එක ඒකින් එක බැංක් වල ඉතින් එක දේවල් තියෙනවා හොයලා බලන්න පුළුවන්. තමන්ට ඉතින් පහසුයි කියලා හිතෙන එකක් පාවිච්චි කරන්න. නෑ ඔව් අපිට දැන් අපි හැමෝම දැන් මෙහෙ අපි ඔය ඉන්න අපේ කමියුනිටි එකේ ගොඩක් කට්ටිය ස්පංකි තමයි පාවිච්චි කරන්නේ. ඒක ලේසි අපිට. ඒක ලේසි. දැන් ඒක ස්ටුඩන්ට්ස්ලට මොනවා හරි සහ හැමෝටම ඔව් ඕපන් කරන ප්‍රොසෙස් එක පොඩ්ඩක් කම්ප්ලිකේටඩ් නේ. yes හරි. සහ දැන් ඔය ඇප්ලිකේෂන් එක උනත් ඉස්සර එකේ අපි එන කාලේ නම් ඒකේ ෆිනිෂ් විතරයි තිබ්බේ. දැන් ඒකේ බීටා වර්ෂන් එකක් දීලා තියෙනවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. එතකොට ඉතින් අපිට ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්න ඕන දෙයක් ඉතින් පොඩ්ඩක් සරලව කරගන්න පුළුවන්. ලේසි. මෙහෙ ඉතින් ඇත්තටම බැංකින් කියන දේ හරිම ලේසි. බැංක් එකකින් ඕන දෙයක් කරන්න පුළුවන්. කියන්නේ දැන් එක්සාම්පල් එකක් විදිහට අපේ ඔය දැන් ඔයා කිව්වේ දැන් කාඩ් එකේ ලිමිට් එන්හෑන්ස් කරන ඒවාම හරි කරදර කියලා. හැබැයි මෙහෙ එහෙම නැහැ. අපිට බැංක් එකට ලොග් වුණා. අපිට ලිමිට් එක එන්හෑන්ස් කරගන්න ඕන නම් ඇප් එකේම අපිට අවශ්‍ය ලිමිට් එකේ allowed ලිමිට් එකක් මොනවා හරි ඇති එක්සීඩ් කරන්න බෑ. හැබැයි ඒ ප්‍රමාණය නිකන් අපිට ඕන වෙනස් කරලා සේව් කරලා එවෙලෙම සින්ක් වෙනවා ඒවා. yes මෙහෙ පොඩි අමුතු කතන්දරයක් තියෙනවා. අපේ accounts open කරාම online banking වල අර code table එකක් දීලා අපිට ඒක පොඩ්ඩක් ඒක තේරෙනවා ඇත්තටම පොඩ්ඩක් ගියාම සහ ඒගොල්ලෝ ඒක පැහැදිලි කරලා දෙනවා නේද? ඔව්. එතකොට අපි කියන්නේ first time use කරනකොට අපිට තියෙන වෙනම table එකක්. ඒකෙන් අපි code එකක් select කරලා එහෙම පොඩි සිංගිලි විලිස්ටයක් තියෙනවා. ඔව් ඒවා කියලා දෙනවා. ඔව් debit card එකේ pin එකක් දෙනවා. ඒකත් අර ලංකාවේ වගේම අර මොකක්ද ඒක කියන්නේ sealed encrypted විදියට එනවා. අපි දැන් ඩෙබිට් කාඩ් අපි ලංකාවේ නම් ඩෙබිට් කාඩ් එකේ පින් එක යූස් කරන්නේ ATM එකක විතරනේ නේද? අපි සුපර් මාකට් එකක ට්‍රාන්සැක්ෂන් එක කරලා පින් කාඩ් එක එන්ටර් කරන්න ඕනේ නෑනේ අපිට. ඒක මතක නෑ. සමහර ඒවල තියෙනවා මතක විදියට. ඒ කියන්නේ ලිමිට් එකක් තියෙනවා. ඒක ඒ ගානින් වැලියු එක වැඩි වුණකොට මම හිතන්නේ පින් එක දෙන්න ඕනි. ඔව් දැන් ලංකාවේ මෙහෙ පින් එක බලනවා නම් ගාණක් කැපෙනවා. පිරුව පහත් කෝදෝ කැපෙනවා. සා පින් එක නැති කරගත්තොත් අය ඔක රික්වෙස්ට් කරලත් කියන්නේ සෑහෙන කාලෙකුත් යනවා මම හිතන්නේ. හින්දා ඒක නැති කරගන්න එපා. ඒක කොහේ ලියලා හරි ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ හරි දාලා තියාගන්න. බැංක් කතන්දරෙත් ඉතින් එච්චර තමයි තියන්නේ. ඉතින් ඒක ලොකු දෙයක් නෑ ඉතින් කියන්නේ. ඔව් අපි දැන් ස්ටෙප් බයි ස්ටෙප් නේ දැන් මේක ගයිඩ් එක යන්නේ. අපි කියමු දැන් අපි ලංකාවෙන් එන්න කලින් පුළුවන් නම් සහ හොඳයි කරනවා නම් ඇපාර්ට්මන්ට් එකක් බුක් කරගන්න හොයාගන්න. ඉලෙක්ට්‍රිසිටි නැත්තම් ඉලෙක්ට්‍රිසිටි කොන්ට්‍රැක්ට් එකකටත් ඇප්ලයි කරන්න. එතකොට ඔයාලා එනකොට ඔයාලට ඉන්න සහ කරන්ට් එක ඉන්නේ ඉලෙක්ට්‍රිසිටි එක තියෙනවා. ඒකල්ලා මෙහි ආවට පස්සේ හෙල්සින්කි එයාපෝට් එකට හෝ තමන් එන සිටි එකේ එයාපෝට් එකට ආවට පස්සේ පුළුවන් නම් හැකිතාක් ඉක්මනට සිම් එකක් ගන්න. මෙහි ෆිනිෂ් තියෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ. ඊට පස්සේ ඇවිල්ලා ඊළඟ දවසේම හෝ පුළුවන් නම් DVV එකට ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක කරන්න.
තමන්ට SSN එක නැත්තම් හෝ තියෙනවා නම් දෙගොල්ලම කරගන්න. SSN එක නැත්තම් ඒක අත්‍යවශ්‍යයි ඉක්මනට කරගන්න එක. මොකද SSN එක එන්න පරක් වෙන හින්දා. ඒකලා ඒ ප්‍රොසෙස් එක ඉවරලා SSN එක ආවට පස්සේ ඉක්මනට යන්න පොලිසියට. පොලිසියට ගිහලා පොලිස් කාඩ් එක ගන්න. පොලිස් කාඩ් එක ගෙන්නත් සතියක් යනවා. ඊට පස්සේ ගිහලා බැංක් account එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ අපේ පරණ පොඩ්කාස්ට් එක බලන්න. ජොබ් එකක් හොයාගන්න මේ දැන් ඇවිල්ලා ඉතින් මෙතන. ඒක බලලා ඊළඟ කරන්න අපි තව ඉවර කරන්නේ නැහැ මේ පොඩි ඩිටේල්ස්වන්ට රීකැප් එකක් දුන්නේ. ඊට පස්සේ තියෙන පොයින්ට්ස් දෙක වශයෙන් මට මතකයි මගේ හස්බන්ඩ්ට SSN එක තිබ්බ හින්දා එදාම ගියා ආයා ඒකට. මොකටද? කෙලා එකට එදාම ගියා නේද අපි? කෙලා මම නම් ටික දවසක් ගිහිල්ලා. සහ තේ ඔෆිස් එකට? මට SSN එක තිබ්බේ නෑ. ආව්. ඒ කියන්නේ SSN එක තියෙනවා නම් DVV එකට notify කරලා පල්ලෙහා flow එකේ අපේ පල්ලෙහා ආව් අපේ කෙලා එකට ගියේ නැද්ද අපි? කියලා ඉතින් ඔෆිස් එකට ගියා. ආ කියන්නේ කිව්වේ අපිට SSN එක වීසා එක එද්දි තිබ්බනම් තියෙනවා නම් ඔයාලට තිබ්බනම් වීසා මේ ආව ඒ ડોකියුමන්ට් එකේ SSN එකේ SSN එක ඉන්ක්ලූඩ් කරලා තිබ්බනම් ඔයාට එදාම DVV එකේ රෙජිස්ටර් වුණාට පස්සේ උදේ ගියා නම් දවසේ වෙලාව ඉතුරු වෙනා ඔයාට එදාම ගිහිල්ලා එතන ඒ අපේ බිල්ඩින් එකේ පල්ලෙහා තිබ්බට වෙන සිටිවල කොහෙද තියෙනවද දන්නේ මෙහෙ තේ ඔෆිස් එකේ ඔයා ලේබර් තේ ඔෆිස් එකේ කෙනෙක් ඒක තව විස්තර ඉස්සරහට කියන්න ලේබර් නෑ කලින් අපි අපේ ජොබ් කතන්දරේදී ඔය තේ ඔෆිස් එකේ කිව්වනේ ඒක රෙජිස්ටර් වෙන එක ස්පවුස්ට ඇත්තටම වැදගත් ඒක රෙජිස්ටර් වෙන්න පුළුවන් සහ අපි දැන් විස්තර කතා කරමු ඊළඟට ඔයාලට කෙලා කියලා අපි මෙහි social benefits and health care ගැන බලන ආයතනයක් තියෙනවා එතනත් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔයාලට SSN එක තියෙනවා නම් ඔව් එතකොට ඒකෙදී අපිට DVV රෙජිස්ට්‍රේෂන් එක ඉවරලා අපිට SSN එක ආවට පස්සේ අපිට පුළුවන් ගිහිලා කෙලා එකේ රෙජිස්ටර් වෙන්න. අපිත් එක්ක ඉන්නවා මල්ලි කෙනෙක්. එයා දැන් ඇවිල්ලා අවුරුදු 1මාරක්කට ආසන්නයි. ඊයේ තමයි දැනගත්තේ එයා කෙලා කාඩ් එකක් එයාට නැහැ කියලා. මල්ලි කවුද කියලා වැඩක් නැහැ. ඔයාලා කමෙන්ට් කරන්න කවුද මල්ලි කියලා. ඇත්තටම එයාට කෙලා කාඩ් එකක් නැහැ කියලා දැනගත්තේ මම හොස්පිටල් එකට ගිහිල්ලා කෙලා කාඩ් එක දීලා අර පොඩ්ඩක් අපොයින්ට්මන්ට් එකක් දාන්න. හා ඔව් එයාට බෙහෙත් ගන්න බෑ. එයාට ලෙඩ හැදෙන්නේ නැහැ. එතකොට ඔය කෙලා වලට ගෙවන්නේ නැද්ද මේ ස්ටුඩන්ට් ගෙවනවද? ගෙවනවා කාඩ් එකක් නැහැ. ඉතින් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දීලා නැහැ කියලා ඒකට ඉතින්. ඔව් එතකොට ඒක දැන් මම මේක අපි කියන්න ඕනේ කෙලා කාඩ් එක කියන එකෙන් ඇත්තටම වෙන්නේ අපේ හෙල්ත් කෙයා. ඒ කියන්නේ අපි මෙහි හොස්පිටල් එකකට අපි යනවා නම් අපි මොනවා හරි බෙහෙත් දැන් අපි ෆාමසි එකකින් බෙහෙත් කියන්නේ ෆාමසි එකකින් අපිට නිකන් බෙහෙත් ගන්න බෑනේ මේ ලංකාවේ වගේ. හොස්පිටල් එකකට ගිහිල්ලා ඒ දෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට බෙහෙත් ගන්නවා නම් ඕව අපේ ලැබ් එකකට කියන්නේ මොනවා හරි රුධිර සහ මූත්‍රා පරීක්ෂාවකට ගිහිල්ලා ඉවරලා ඒ වගේ දෙයක් කරනවා නම් හෙල්ත් කෙයා සම්බන්ධ ඕන දෙයකට අපිට අවශ්‍ය වෙනවා අර අලුත් තව කාඩ් එකක්. දැන් අපි කාඩ් කියලා තියෙනවා. ඔයාලට මම හිතන්නේ කලින් එපිසෝඩ් එකේ ගොඩක් කාඩ් ගැන කිව්වා. දැන් මේකෙත් කාඩ් ගොඩක් කියනවා. ඔයාලට පොඩි කාඩ් පැක් එකක් ලොකු පර්ස් එකක් ගේන්න ෆින්ලන්ඩ් එනකොට ඒකත් අවශ්‍යයි. ඕනි ගන්න. කාඩ් පැක් එකක් හදා ගන්නවා නම් කෙලා කාඩ් එක. ඒක ගන්න අපි දැන් කෙලා ඔෆිස් එකට හැම සිටි එකකම කෙලා ඔෆිස් එකක් තියෙනවා. ඒකෙත් අර අපොයින්ට්මන්ට්ස් දාන්න ඕනේ නැහැ. එතන ටෝකන් එකක් කරා යන්න පුළුවන් නේ. සහ ඕපන් ඩේ එකක් තියෙනවා. ඕපන් ඩේ එකෙත් සෙනග ඉන්නවා. අපිට ටෝකන් එකක් කරා යන්න පුළුවන්. ගිහිල්ලා එතන තියෙනවා ඇප්ලිකේෂන් එකේ මට මතකයි තිබ්බා නම්බර් එකක් මට දැන් හොයාගන්න පුළුවන් කියලා බලන්න පොඩ්ඩක් ඉන්න. ඒක අපි ගන්න ඕන ඇප්ලිකේෂන් නම්බර් එක. ඔව් විශිරාස් බලන්න පොඩ්ඩක් මම මේක කියාගෙන යනකම් ඒ නම්බර් එක ඔයාලට කොහේ හරි දැක්කොත් කියන්න මට. නම්බර් එක වඩන්න ඇප්ලිකේෂන් එකක් තියෙනවා arrive into Finland හරි arrive to Finland හරි මොකක් හරි කියලා. ඒ කියන්නේ කෝඩ් එකකුත් එක්ක තියෙන. ඒක ෆිල් කරලා අපි බාර දෙන්න ඕනේ. එතකොට තමයි අපිට කෙලා කාඩ් එක හම්බෙන්නේ. ඒකෙදී අපිෙන් අහනවා අපි ෆින්ලන්ඩ් වලට ආවේ කවද්ද? ඔයා ඉන්න සිටි එකට ආවේ කවද්ද? ඔයාගේ ඇඩ්‍රස් එක මොකද්ද? තමන්ගේ පර්සනල් විස්තර. එතකොට තමන් ඉන්න අපාර්ට්මන්ට් එක මොන ටයිප් අපාර්ට්මන්ට් එකක්ද? ඒ වගේ විස්තර ටිකක් අහනවා. ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසි වලින් තියෙනවා. ඒක ෆිල් කරලා එතන ඉන්න ඔෆිස් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. නැත්නම් එතන බොක්ස් එකක් තියෙනවා. බොක්ස් එකට දාලා එන්නත් පුළුවන්. ගොඩක් හොඳයි. ඒක අතටම දීලා වුණා සහ මට මතක විදිහට ඒක ඔන්ලයින් ෆිල් කරන්නත් පුළුවන් නේද? හැබැයි ඔන්ලයින් ෆිල් කරනවට වඩා ඒක අතටම ඔන්ලයින් ෆිල් කරන්න කියලා. එයා එතන සෙනගඩු කරගන්න කියන සමහර විට. ඒක ෆිල් කරලා දෙ. ඔව් ඒක ෆාස්ට් නේ. පුළුවන් නම් ෆිසිකලි ෆිල් කරලාත් ඇවිල්ලා ඔන්ලයින් උත් දාන්න. ඉතින් වැඩියක් වෙන්නේ නැහැ. ඔව් ආව ගමන් ජොබ් එකකුත් නැහැ නේ කරන්න. මේ ඔය ෆිල් කර කර ඉන්න.
ෆෝම් Y77E අන්න ඒ ෆෝර්ම් එක තමයි ෆිල් කරන්න ඕනේ. එතන කායෙන් හරි යවුවාම moving to Finland. අන්න හරි. ඒක ෆිල් කරලා දෙවුනහම ඒකත් අර පෝස්ට් එකේ එනවා නේද? ගෙදරට කියලා කාඩ් එක. ටික ඒකට මාසයක් විතර යනවා මං හිතන්නේ. ඒකට නම් ටික කාලයක් අර අනිත් කාඩ් වලට වඩා සාපේක්ෂව කාලයක් යනවා. ඒක මොකද අර කාඩ් වගේ අර මැන්ඩටරි නැහැ අපිට දැනට බේසික් වැඩ ටික කරගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒත් ඒක ඉස්සරහට ඉන්නකොට ඕනි. දැන් අර මල්ලිටත් අපි කියන්නේ ඉක්මනට හදාගන්න. ඒක ඕනි වෙයි වලට. ඔයාලට කෙලා කාඩ් එක නැතුව හොස්පිටල් එකට යනවා නම් කියන්නේ දැන් කෙලා කාඩ් එක එන්න කලින් ඔයා හොස්පිටල් එකට යන්න වුණොත් SSN එක අපිට අපේ දීලා පොලිස් කාඩ් එකෙන් පුළුවන්. ඒ කියන්නේ අපේ SSN එක තියෙන ඕන කාඩ් එකකින් පුළුවන්. මොකද අර ඔව් ඒකෙන් කෙලා කාඩ් එක නැත්නම් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ගාන නම් හැබැයි මං හිතන්නේ වැඩිද? ඔව්නේ. කැම්පස් එකට ගෙවන එක නේද ඔයා කියන්නේ? එතකොට ඒක කෙලා කාඩ් එක කියන එක සහ අපි ඔය කියපු එක කාඩ් එකක්වත් ස්ටුඩන්ට් වෙනම නීතියක් එහෙම නැහැ. හැමෝම කරන්න ඕනි දේවල් ඒ. මෙහෙ ඇවිල්ලා ඊට පස්සේ මේ මට කන්ෆියුස් වෙච්ච පොයින්ට් එකක් මම එන්න කලින් සහ ආවට පස්සේ දැන් ඔය අපි ඔයාලා ෆින්ලන්ඩ් එන්න ඇප්ලයි කරනකොට ඔයාලා ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. ස්ටුඩන්ට් ඉන්ෂුරන්ස් එකක් ගන්නවානේ. එතකොට දැන් ආවහම මම නම් කන්ෆියුස් වුණා. දැන් ඒ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් දැන් මේ කෙලා කියන්නේත් ඉන්ෂුරන්ස් එකක් වගේද හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් වගේද? අයි මම මේකටත් ගෙවන්න ඕනද? මට ඔල්රෙඩි ස්ටුඩන්ට් ඉන්ෂුරන්ස් එකක් තියෙනවානේ. නෑ මේකටත් ගෙවන්න ඕන ඔයා. ඒ කියන්නේ ඒක අර වීසා රික්වයර්මන්ට් එකක් විදියට ඔයාට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ට්‍රැවල් අපි විසිට් වීසා එකක් ගත්තත් අපි ඉන්ෂුරන්ස් එකක් ඕනනේ අපිට. නමුත් ඔයා ෆින්ලන්ඩ් වලට ආවට පස්සේ ඔයාට මේ සෝෂල් බෙනිෆිට්ස් ඒ සෝෂල් සිකියුරිටි බෙනිෆිට්ස් ඒ හෙල්ත් රිලේටඩ් දේවල් වලට අවශ්‍ය දෙයක් තමයි කියලා. එතකොට ඔයා ස්ටුඩන්ට් කෙනෙක් කියලා ආවට ස්ටුඩන්ට් ඉන්ෂුරන්ස් එකක් තිබ්බත් ඔයා රෙජිස්ටර් වෙන සෙමෙස්ටර් එකකට පොඩි මුදලක් ගෙවන්න ඕන. මෙතන ඒකෙන් යූරෝ තමයි 30 මම හිතන්නේ ඔය අපි මේ ස්ටුඩන්ට් ඒ කියන්නේ කැම්පස් එකේ රෙස්ටෝරන්ට් වල කනකොට අඩු වෙන්නේ ස්ටුඩන්ට් බෙනිෆිට් එක කියලා. ඒකටත් ඕක ඇප්ලයි වෙනවා සහ අපේ කලින් එපිසෝඩ් එකත් අපි කියලා තියෙනවා අර මෙහි අන්එම්ප්ලොයිමන්ට් හවුසින් අලවන්ස් එතකොට මොනවද අය මොනවද තියෙන්නේ චයිල්ඩ් බෙනිෆිට් ඒව ඔක්කොම හැන්ඩල් වෙන්නේ ඔය කෙලා කියන එකේ. ඔය කෙලාගේ රෙජිස්ටර් වෙන්න ඕනේ හින්දා අපිට ඒවා හම්බෙන්න ඕන අවශ්‍ය නැහැ. ඔව් දැන් ස්ටුඩන්ට් නම් ඒවා හම්බෙන්නේ නැහැ කියමුකෝ. ස්පවුස් කෙනෙක් නම් ඒවා ඇප්ලයි කරනවා නම් හවුසින් අලවන්ස් අන්එම්ප්ලොයිමන්ට් චයිල්ඩ් බෙනිෆිට් ඒවා කෙලා එක ත්‍රූ තමයි අපිට ගෙවන්නේ. ඕන. ඒතර අපිට ඒවට අපි ඉස්සරහට ඉන්නකොට අපිට ඒවට ඇප්ලයි කරන්නත් පුළුවන් පස්සේ. හවුසින් අලවන්ස් වලට වෙනම ඇප්ලයි කරන්න තියෙනවා. චයිල්ඩ් බෙනිෆිට් වලට වෙනම අන්එම්ප්ලොයිමන්ට් වලට වෙනම ඒක එහෙම ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තේ ඔෆිස් එක ගැන අපි වැඩි විස්තරයක් කියන්නේ නැහැ නේද? මොකද අපි කලින් කියලා තියෙනවා. ඒක බලන්න ඔයාලා දැනගන්න ඕන. තේ ඔෆිස් එකෙත් ඔයා ස්ටුඩන්ට්ලා මුලින් ආව ගමම සාමාන්‍යයෙන් ඒක රික්වයර්මන්ට් එකක් විදියට අපි මේ රෙජිස්ටර් උනේ නැහැ. හැබැයි අපි ජොබ් සීකර් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න ඕන. ඔයා දැන් ඩිග්‍රී එක ඉවර වෙන්න ළඟයි නම් ඔයා දැන් ඊළඟට ඔයා ජොබ් මාකට් එකට එන්ටර් වෙන්න නම් ඉන්නේ. ඒක හොඳයි. රෙජිස්ටර් වෙන එක ඔයා ජොබ් සීකර් කෙනෙක් මම ජොබ් එකක් හොයනවා කියලා දැනගන්න. ඒතර ඒගොල්ලෝ හෙල්ප් කරනවා. හැබැයි ඔයා ස්පවුස් කෙනෙක් නම් ඒක අනිවාර්යෙන් කරන්න. SSN එකක් නැත්නම් SSN එක ආවට පස්සේ කරන්න. පොලිස් කාඩ් ඒව හදාගත්තට පස්සේ නැත්නම් SSN එකක් වට ආවොත් එදාම ඔයාට යන්න පුළුවන් DVV එක රෙජිස්ටර් වුණාට පස්සේ. ඊට පස්සේ මේ survival essentials අනිත් එක මොනවද? තියෙනවා student registration and campus integration කියන එක. ඒක අපි ඇත්තටම ගොඩක් යුනිවර්සිටි වල ලංකාවෙන් ඒ කියන්නේ මෙහෙට එන්න කලින්ම සමහර ඒවල තියෙනවා. දැන් මට තිබ්බ ඔව් අපි ඒක කතා කරලා තියෙනවා ඇත්තටම. ඒක පොඩි දෙයක් මන්දනේ කැම්පස් ජීවිතේ මන්ද අපි කියන්නේ නැති නේද? ඒ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් එකේ අර ඒගොල්ලෝ අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මේ සර්ටිෆයි කරනවා කියන ට්‍රූ කොපි එකක්ද ඒක චෙක් කරන එකක් කරනවා. සහ ඔය ඉන්ට්‍රොඩක්ෂන් සහ ඔය ඉන්ටග්‍රේෂන් කියන එක දැන් මට පර්සනලි මට මගේ ඩිග්‍රී එක පටන් ගත්තේ අගෝස්තු 28. මම ආවේ මෙහාට සැප්තැම්බර් 14 ලංකාවෙන්. මාසෙකට ආසන්න කාලයක් මම එතකොට මගේ ඩිග්‍රිය පටන් ගෙන මම ඒකට ෆිසිකලි ජොයින් වුණේ නැහැ. මට අර ඉන්ට්‍රොඩක්ෂන් කියන එකට වර්චුවල් ඒ කියන්නේ මට ඔන්ලයින් ජොයින් වෙන්න පුළුවන් අවස්ථාව දීලා තිබ්බා මගේ යුනිවර්සිටි එකෙන්. ගොඩක් යුනිවර්සිටි එකෙන් ඒක දෙනවා ඇති. එතකොට ඒකෙදී අපිට ඔය අපි මුලින් කිව්ව දේවල් සමහරට කියලා දෙන්නත් පුළුවන්. DVV එකට ගිහිල්ලා කරන්න ඕන දේවල්. ඒවා මේ මං හිතන්නේ යුනිවර්සිටි වලින් ඕගනයිස්ත් කරනවා ඔරියන්ටේෂන් එකේදී ඔයාලට. එතකොට අපි මේ කියන දේවල් කැම්පස් එකේනොත් ඔයාලව ගයිඩ් කරන්න තියෙන chance එකක් තියෙනවා. එතකොට අර හිරුෂි දැන් ඔය ඉස්සලා කියන්න කියපු කතාව අපි දැන් ඒක අපි පොඩි කොමන් දේවල් ටිකක් කියන්න පුළුවන්. දැන් මෙහි ආවට පස්සේ ඔයාලා
මොනහරි ඉන්ෆර්මේෂන් දැනගන්න අවශ්‍ය නම් මෙහි හැම සිටි එකකම පබ්ලික් ලයිබ්‍රරි එකක් තියෙනවා. ඒකේ අපි ගිහිල්ලා ඒකේ තියෙන සර්විසස් ඇක්සස් කරන්න පුළුවන් අපිට ලයිබ්‍රරි කාඩ් එක හදාගන්න පුළුවන්. ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් මං හිතන්නේ අපේ නම් හැම සිටි එකම එහෙම ඇති. අපිට ගිහිල්ලා අපේ SSN එක තියෙන කාඩ් එකක් මොකක් හරි දීලා ඉවරලා අපේ අපිට ලයිබ්‍රරි කාඩ් එක හදනවා. ඊට පස්සේ අපිට පොත් එතකොට දැන් මෙහි ලයිබ්‍රරි වල තියෙනවා නැත්නම් ලංකාවේ ඇති මං හිතන්නේ DVD නම් මනම් ගන්න තියෙනවා ලයිබ්‍රරි වල. මෙහෙර ඒ කියන්නේ අපිට ගිහිල්ලා නිකන් අර බරෝ කරන්න පුළුවන් ගිහිල්ලා එක එක ටූල්ස් තියෙනවා. ඒවත් ගන්න පුළුවන් ඒවා රිටර්න් කරන්න. ඒ කියන්නේ පෙන් සරාමේ වගේ අපි මේ ළඟදී දැකුම් මල්ලි මායි අපේ ජනකයයි ගිහිල්ලා නිකන් අපිට දැක ගන්න ලැබුණා. එතන පොඩි ස්ටුඩියෝ එකක් වගේ තියෙනවා. ඒකේ පියානෝ එකකුයි ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකකුයි ඉලෙක්ට්‍රික් ගිටාර් එකකුයි තියෙනවා. අපිට කාමරේ දොර වහගෙන ඒක ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මම දැකලා නැහැ එහෙම එකක්. වීඩියෝ ගේම්ස් රෙන්ට් කරන්න. වීඩියෝ ගේම්ස් රෙන්ට් කරන්න පුළුවන්. හොඳයි. ඉතින් මෙහි ඇත්තටම ලයිබ්‍රරි එක කියන්නේ සෑහෙන ඉගෙන ගන්න කෙනෙක්ට ව්‍යාපාරටම යූස්ෆුල්. එතකොට මාර දේවල් තියෙනවා. ඒක කියන්නේ එක එක කැටගරයිස් කරලා තියෙන. ඒකට ආර්ට් සෙක්ෂන් එකක් තියෙනවා, මියුසික් වලට වෙනම, ටෙක්නොලොජි වෙනම. සහ මෙහෙ මහන මැෂින් එකකුත් තියෙනවා ලයිබ්‍රරි. ඉතින් ඔයාලට මොනවද මහ ගන්න ඕන නම් ඒක රෙන්ට් කරන්න පුළුවන්. බැඩ්මින්ටන් ගහන මේ කට්ටිය දැන් බැඩ්මින්ටන් ගහනවා ලංකාවේ කට්ටිය. බැඩ්මින්ටන් රැකට්ස් ගන්න පුළුවන් ලයිබ්‍රරි එකේ. ඒ කියන්නේ ඒක සෙල්ලම් කරලා රිටර්න් කරන්න තියෙනවා. ඒ වගේ වලට පුළුවන්. එතකොට ඒ වගේ මං කිව්වා වගේ ලයිබ්‍රරි කාඩ් එක හදාගන්න මෙහි පබ්ලික් ලයිබ්‍රරි එකට ඇක්සස් කරන්න පුළුවන්. ඊළඟ කාඩ් එක බස් කාඩ් එක. අන්න ඒක කියන්නකෝ ඔය පොඩ්ඩක්. ඒතර මෙහි ආවහම සාමාන්‍යයෙන් දැන් ඔයාලා ආව ගමන්ම වාහනයක් ගන්න අමාරුයිනේ. එතකොට මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරීම හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ, රෂ් එකක් නැහැ. ඔයාලට පහසුවෙන් කම්ෆර්ටබලි ඔයාලගේ පර්සනල් වෙහිකල් එකක් තියෙනවා වගේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න පුළුවන්. එතකොට දැන් අපි මේ ඉන්න සිටි එකේ ඔපරේට් වෙන්නේ වෝල්ටි නේ. ඔව් වෝල්ටි. ලිෆ්ටි තමයි බස් එක සර්විස් එක වෝල්ටි. ඒක වාස විතර නෙමෙයි මම හිතන්නේ තව සිටිස් වල තියෙනවා. HCL හරි මොකක් කරන්නේ? හෙල්සින්කි වල HSL නේ. ඒතර හෙල්සින්කි වල HSL කියලා සර්විස් එකක් තියෙනවා. නිස්සේ කියලා තියෙනවා තම්පරේ වල. අපි මම ප්‍රොනවුන්ස් කරනවා හරිද දන්නේ නැහැ මේ ෆිනිෂ් වචනෙන්. වෝල්ටි අද සිටි නිස්සි තම්පරේ HSL හෙල්සින්කි. එහෙනම් අපිට සහ දැන් අපි ඉන්න වාස සිටි එකේ නම් හිරුෂි තියෙන බස් තමයිනේ. බස් සහ ට්‍රේන් තියෙන සිටි එකේ ඇතුලේ එහාට මෙහාට යන්න නෙමෙයි. සිටි දෙකක් අතර යන්න ට්‍රේන් තියෙනවා. සිටි එකේ ඇතුලේ නම් බස් තියෙන්නේ. දැන් තම්පරේ හෙල්සින්කි වගේ නම් ට්‍රෑම් තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා. ට්‍රෑම් එකටත් අර මං තම්පරේ ගිහලා මං ට්‍රෑම් එකේ ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර බස් කාඩ් එක අපි ගත්තොත් ඒකම යූස් කරන්න පුළුවන්. ට්‍රෑම් එකේ යන්න. ටොප් අප් කරලා අපිට දැන් අර ලංකාවේ සීසන් ගන්නවා වගේ තමයි. CTV වල. ඕනේ අපේ පරණ බ්ලොග් එක. පරණ ගොඩාක් පරණ බ්ලොග් එකක් තියෙනවා. ලයිබ්‍රරි යනකොට අපි බස් එකේ යන විදිය බස් එකේ අපි කොහොමද අපි බස් කාඩ් එක යූස් කරන්නේ? අපේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක යූස් කරන්නේ කොහොමද? ඒ ටික පොඩ්ඩක් විස්තර කියනවා. ඒතර අපි ඒවා ආයේ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් තියෙනවා මේ වාසවල. දැනගන්න ඕන නම් ඒ බ්ලොග් එක බලන්න. මාරයි බලන්න කොච්චර අපි ඉන්ටර්කනෙක්ටඩ් ඕ නේද? මේවා ඩිස්ක්‍රිප්ෂන් වල දාන්න හැබැයි. ඊට පස්සේ නැත්නම් අපි මෝඩයෝ වෙනවා මෙතන. අපි කියනවා අරක බලන්න මේක බලන්න කියලා. ඉස්සර මතකනේ අර එහෙම දානවා මෙහෙම දානවා කොහොමද? දැන් අපි දාන්නේ නැහැ කොහෙන්. මේ ඊට පස්සේ තව සර්වයිවල් එසෙන්ෂල් එකක් මේ මම මේ අපේ සුරේකක්ක තමයි මට මේක මතක් කරේ කියන්නේ කියලා. මොකද දැන් අපිට ළමයි නෑනේ. හැබැයි ඔයාලා ෆැමිලි එකක් නම් ඉන්නේ. ළමයි කිඩ්ස් එක්ක ෆැමිලි එකක් නම් ඉන්නේ. ඔයාලට ඩේ කෙයා එකක් හොයාගන්න වෙනවා. ඒක සර්වයිවල් එසෙන්ෂල් යන ඇත්ත. ඒක ඇත්තටම මම ඒ කියන්නේ කිසිම අයිඩියා ප්‍රොසෙස් එක. ඔව් ඇත්තටම මේ මටත් සුරේකකින් ලොකුවට ප්‍රොසෙස් එක ලොකුවට දාගන්න බැරි වුණා. හැබැයි මෙහෙ ඩේ කෙයා සර්විසස් තියෙනවා. එතකොට ඔයාලට ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා කතා කරලා ඒව අරේන්ජ් කරගන්න පුළුවන්. සහ මේ මෙහෙ ඩේ කෙයා සර්විසස් ගැන ඔයාලා වද වෙන්න එපා. දැන් වොරි වෙන්න එපා. ඔයාලා දන්නවනේ දැන් වෙන රටවල් වල අපිට හිතෙන්නේ මේ සර්විසස් ගොඩක් ගණන් එමට අපි ගෙවන්නේ කොහොමද ගියපු ගමන් අපිට එහෙම නැතුව ළමයි ගෙදර දාලා යන්නත් බෑ. මොකද දැන් ඔයාලා ජොබ් එකක් කරනවා නම් කැම්පස් යනවා නම් ඒවා ළමයිව බලා ගන්න කවුරු හරි ඕන එහෙම කවුරුත් දන්නෙත් නැහැ. හැබැයි මෙහේ ඔයාලට ජොබ් එකක් නැත්තම් ඒගොල්ලෝ ෆ්‍රී ඔෆ් චාර්ජ් ඒ සර්විසස් ඔෆර් කරනවා. ඩේ කෙයා සර්විසස්. සහ ඔයා ඉන්කම් එකක් ගන්න කෙනෙක් නම් ඔයාට පස්සෙත් ඒ ඉන්කම් එක අනුව තමයි ඔයාගේ ඩේ කෙයා එක ළමයාට චාර්ජ් කරන්නේ. ළමයාට ඒ ඩේ කෙයා ෆී එක ගන්න ඔයාගේ ඉන්කම් එකට අනුව. නම් නැතුව එහෙම මහා ගණන් චාර්ජ් කරන්නේ නැහැ. එතකොට හැබැයි ඔයා ඒක මේ සැලකිලිමත් වෙන්න ඒ ඩේ කෙයා මේ ඇප්ලිකේෂන් ෆිල් කරනකොට ඒ විස්තර හරියට ඉන්ක්ලූඩ් කරන්න.
මහිතන අපේ ජනකයිර මෝකරම ප්‍රශ්නයක් වුණා මට මතකයි යා හරියට ජනකහරි මන්දන කොමට මට මතකහෙම කෙනෙක් අපට කිව්වා මේ ආය එකක් හරියට ෆිල් කල නැතුව යාට ගෙවන්න වනා කියලා කින්ද ඒවා හරියට කලියලි ඒගොලොන්ට කොමිනිකේට් කරන්න මෙහම අපට තාම ජොබ් එකක් නැහැ අපි අන්එම්ප්ලොයිඩ් එතකොට යාලා එක ෆ්‍රී ඔෆ් චාර්ජ් ඔෆර් කරනවා හින්ද ඔයාලා ඒක ගැන බය වෙන්න එපා සහ මෙහි ඩේකයා ඉතාමත් හොඳයි කන්න දෙනවා ළමයිව එහෙම ලංකාවේ වගේ එහෙම හසල් එකක් නැහැ උදේට කන්න ලෑස්ති කරන්නයි දවල්ට කෑම එක පැක් කරලා යවන්න ළමයින්ට ගැටලුව දැන් මේක තමයි මම දැන් ඔයාව කියන්නේ නැද්දි මට මතක් වුණේ ඩේ කෙයාවල සහ ස්කූල්ස් වලත් එහෙමයි ඩේ කෙයා එක දැන් අපි දන්නවා අපේ ජනකයියගේ පොඩි දුව අපි පිට එක්ක ඔයා වීඩියෝස් වල ඉන්නේ ඕෂී දැන් ඇත්තටම තව එයාලගේ යාළුවොත් එක්ක දැන් ඩේ කෙයා එකට හෝ ඉස්කෝලේට යනකොට මෙහි ඇත්තටම පොත්පත් අරයි යන්න ඇඳුමක් යුනිෆෝම් එකක් ඒවා මුකුත් නැහැ කාලා ගින්නතත් කමන්නේ කෑමක් දෙනවා දැන් චූටිම ළමයි නම් ඩේ කෙයාගේ නිදි කරනවා දවල්ට මම අහලා තියෙනවා ජනකයිය කියලා දෙනවට මේ කට්ටියට කියන්නේ ඇඳ නිදාගන්න ඇඳවල් දීලා තියෙන දවල්ට යාලා නිදි කරනවා ඒකලා කෑම දීලා තනිකර සෙල්ලම් කරන එක තමයි කට්ටිය කරන්නේ මම හිතන්නේ ඈ ඉතින් ඕෂිලා තාමත් මං හිතන්නේ දවල්ට නිදාගන්න ඒකලා කෑම නෑ මම දැන් ලංකාවෙත් නිදි කරවනවා කරනවද? ඔව් ඔව් ලංකාවෙත් නිදි කරවනවා ළමයිව ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට සමහරෙන් මට මතක අපේ අක්කගේ බබාට කියන්නේ අපි කියන්නේ වෙනස තියෙන්නේ අපි ලංකාවේ කලින් කොට්ටයක් බෙඩ් ෂීට් ඒවා ගිහින් දීලා තියෙන්න ඕනේ. හැබැයි මෙහෙ එහෙම නෙමෙයි. ඉතින් මෙහෙ රිසෝසස් අවైలබල්. ඒවා අපි කලින් දීලා එහෙම තියන්න ඕනේ නැහැ. සහ සෙල්ලම් කරනවා පොඩි පොඩි ඇක්ටිවිටීස් කරනවා. ඒවා ඉතින් ඒ විදිහටම වෙනවා. ෆන් ඇති ඉතින් සහ ඉතින් ඒ කියන්නේ ළමයින්ට එතකොට ආසාවෙන් යනවා නේ කට්ටිය. ඔව් ඒ කියන්නේ ගොඩක් අපිට තේරලා තියෙනවා අපේ ඕෂිත් එක්ක අපේ ගෲප් එකේ ඉන්න පොඩි බබත් එක්ක. ඒ කියන්නේ අපිට වඩා කමියුනිටි එකක් එයාට ඉන්නවා. අනික ලැංග්වේජ් එක ඉගෙන ගන්නවා සෑහෙන්න ඩේ ගියා වලින් මං හිතන්නේ මොකද ෆිනිෂ් කට්ටියගේ පොඩි බබාලා ගෙනත් දාපුවාම යාලත් එක්ක කතා කරනවා සහ ටීචර්ස්ලා කතා කරනවා දැන් අපිට වඩා ඇත්තටම ඕෂි ෆිනිෂ් දන්නවා ඉතින් මේ ඒ වගේම තමයි ස්කූල්ස් ගැන නම් ඇත්තටම අපිට විස්තර එහෙම වැඩි හොයාගන්න බැරි වුණා ස්කූල්ස් උත් එහෙම තමයි මං හිතන්නේ අර වගේ කතාවක් ඇත්තේ මොකද දැන් ඩේකයා යන වයස පැනපු ළමෙක් ඉන්නවා නම් ඒ ස්කූල් කතාවත් පොඩ්ඩක් ආව ගමන්ම බලා ගන්න මොකද නැත්තම් ඒ ළමයාට ගෙදර ඉන්න වෙයි සෑහෙන කාලයක් ඒක බලන්න අපි දැන් ඔව් මෙහෙ ඉතින් ඒතර ඒගොල්ලෝ කරන්නේ මම දන්න තරමින් කියන්නේ යාලව මුලින් එක කියන්නේ process එක වෙන්නේ කොහොමද යාලව ඔක්කොම ළමයි එක ක්ලාස් රූම් එකක තමයි ඉන්නේ මුලින් ඔය කියන්නේ ඒගොල්ලොන්ගේ ස්කූල් සිස්ටම් එකකට සින්ක් වෙන්න කලින් මොකද එයාලට පුරුදු නැහැනේ යාලා වෙන රටක ඉඳලා තව এডুকেෂන් සිස්ටම් එකකින් ඉඳන් ආවේ ඉතින් එතකොට මේ ඒගොල්ලෝ එක ක්ලාස් එක මං හිතන්නේ යම් කිසි කාලයක් ඉඳලා යාලා රෙඩි නම් තමයි ඒගොල්ලොන්ව ෆිනිෂ් ස්කූල් සිස්ටම් එකට ඒගොල්ලෝ ඒ කියන්නේ අනිත් ළමයි එක්ක සාමාන්‍ය විදියට මේ এডুকেෂන් සිස්ටම් එකේ යන්නේ. ඔයාලට ෆින්ලන්ඩ් এডুকেෂන් සිස්ටම් එක ගැන දැනගන්න ඕන නම් අපේ කැම්පස් ගැන අපි කරපු පොඩ්කාස්ට් එකක් කලින් දෙනවා. ඔයාලට ළමයින්ගේ এডুকেෂන් සිස්ටම් එක කොහොමද කියලා දැනගන්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැන විස්තර හොයලා තව පොඩ්කාස්ට් එකක් කරන්න. බලන්න දැන් අපි කොච්චර ප්‍රී ප්ලෑන්ඩ් කියලා අපේ බ්ලොග් ටික කනෙක්ට් වෙනවා පොඩ්කාස්ට් එකත් එක්ක. ඉස්සරහට කරන පොඩ්කාස්ට් වලට කමෙන්ට් කරන්න කියනවා අපි. වෙන ප්ලෑන් එකක් උඩ යන්නේ. ඇයි හිනාවේ? හරි. අපි අයවනවාද කතා කරන්න තියෙන්නේ තව පොඩි පොඩි දේවල්. දැන් අපි බේසික් කතා ටික හරි වෙලා මොකද? පැයක් ගිහලා තියෙන්නේ. තව මට චූටි දෙකක් තුනක් තියෙනවා. දැන් අර ඇපාර්ට්මන්ට් වලට අපි මූව් වෙනකොට අපිට ෆර්නිචර්ස් ගන්න පුළුවන් තැන් අපි ඒක අතනදිත් කිව්වා. හැම සිටි එකම වගේ මම හිතන්නේ ඔය සෙකන්ඩ් හෑන්ඩ් shops තියෙනවා. ඒ වලින් අඩුවට ෆර්නිචර් සහ ගෙදරට අවශ්‍ය වෙන පියන ඒ වලංග නම් ඒවත් ගන්න පුළුවන්. බොරුවට ලංකාවෙන් උත්සන් එන්න අවශ්‍යත් නැහැ. ඉතින් පොඩි අඩු ගානට ගන්න පුළුවන් සහ දැන් මෙහෙනම් රෙඩ් ක්‍රොස් එකෙන් කරන පොඩි සර්විස් එකක් තියෙනවා. මෙහෙ ඇවිල්ලා එයාලට ඉන්ෆෝ නෑ කීර්පිස් එක ඒක සෙකන්ඩ් හෑන්ඩ් shop එකනේ. අර තව ඒ කට්ටියට ඇවිල්ලා හෝප් හරි මොකක් කර කියලා තියෙනවා. ඒ කට්ටියට කිව්වහම මෙහෙම අපි අලුතෙන් ආවේ අපිට ගෙදර බඩු ටික arrange කරගන්න පොඩි help එකක් ඕනේ. ළමයි එක්කින් හරි මොකක් කර එහෙම කිව්වහම එයාලා දවසක් දෙනවා. එතන තියෙනවා ඒ අර වගේ මෙහි කට්ටිය පාවිච්චි කරලා එම අබලන් වෙච්ච ජරා වෙච්ච ඒවා නෙමෙයි හොඳ දේවල්. ඒ කට්ටිය එතනට දුන්නාම ඒක අපිට ගිහිල්ලා ෆ්‍රී ගන්න පුළුවන්. ඒ වගේ අපිට එහෙම හැම සිටි එකම තියෙනවා මම දන්න විදිහට ඒක එහෙම ගන්න පුළුවන් තැන්. සමහරට පල්ලියනුත් කරන කතාව. ඒ කියන්නේ පල්ලි කියන්නේ සිටි වල තියෙන චර්ච් වලින් කරන මොකක් හරි ප්‍රොසෙස් එකකුත් තියෙනවා ඒ වගේ. එතකොට අපිට ඇවිල්ලා ඒ වගේ ෆැසිලිටිස් ටික කියන්නේ අපිට අවශ්‍ය දේවල් ටික එහෙම ලොකු ගාණක් වියදම් නොකර සපුර ගන්න පුළුවන්. සමහර මෙහෙය තියෙනවා නේද අර මොනවද ෆ්‍රී ෆුඩ් සමහර සිටිස් වල තියෙනවා දෙන ඒවා.
අපිත් අතරම ගිහින් තියෙනවා. අපිත් ඒක ගිහින් කියන්න තියෙනවා ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. මෙහෙ කට්ටියත් යනවා ඉතින්. මෙහෙ ඉතින් ඒ කියන්නේ ඒක Red Cross එකෙන් මිනිසුන්ට ඒක තියෙන්නේ. ඒක අවශ්‍යතාවය තියෙන මිනිසුන්ට සහ ඉතින් දැන් මෙහෙ ඔය සෙකන්ඩ් හෑන්ඩ් shops එහෙමත් ඉතින් මෙහෙ ඇත්තට මෙහෙ අපිට වඩා ෆිනිෂ් අය ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් shops වල දේවල් යූස් කරනවානේ. මෙහෙ ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. සෙකන්ඩ් හෑන්ඩ් කිව්වම අපේ ඔළුවට යන්නේ මේ කෙනෙක් පාවිච්චි කරලා පාවිච්චි ජරා කරපු කරලා දෙයක්. එහෙම නෑ ඇත්තටම. දැන් අපි කලින් පොඩ්කාස්ට් එකක ඒකත් කියලා තියෙනවා. දැන් රේණුකයි මායි ජනකයි වැඩ කරලා තියෙනවා මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් shop එකක මෙහි ආවම කාලේ. අපි දන්නවා ඉතින් එතන ජරා දෙයක් හරි අබලන් වෙච්ච දෙයක් නම් ඒක අයින් කරනවා. ඒක දෙන්නේ නැහැ මිනිසුන්ට ගන්න. හොඳ දේවල් තමයි කස්ටමර්ස්ලාට ගන්න කියලා එළියට දාන්නේ. සහ ඔය රෙඩ් ක්‍රොස් එකෙන් කරන ඒ කියන්නේ සල්ලි වලට විකුණන ඒ කියන්නේ බිස්නස් එකක් විදියට කරනවා නම් රෙඩ් ක්‍රොස් එකෙන් ඒ සල්ලි යොදාගන්නේ රෙඩ් ක්‍රොස් එකේ වැඩවලට. ඒ කියන්නේ සුබ සාධක වැඩවලට තමයි යොදාගන්නේ. ඒතකොට හම්බ ඒ කියන්නේ බඩු විකුණලා හම්බෙන සල්ලි වලින් ප්‍රොෆිට් කරන්නේ නැහැ යාලා. එයාලා ඒ වගේ දේවල් තමයි කරන්නේ. එතකොට තව ඒ වගේ Facebook මාකට් ප්ලේස් එකකිනුත් ඒ වගේ වලට අඩු ගානට පොඩි අවශ්‍ය දේවල් හොයාගන්න පුළුවන්. ඔච්චර තමයි නේද? බේසික් දේවල් ටික මෙහි ඇවිල්ලා ආව ගමම කරගන්න ඕන එක අපි අයම රීකැප් එකක් දෙන්න අවශ්‍යද නැහැ නේද? ඔව් අපිට ඔයාලට දැනගන්න මොන හරි තියෙනවා නම් සහ අපි මේ කියපු දේවල් වලට වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. පරණ කමෙන්ට් වලටත් අපි හැකිතාක් බඩ රිප්ලයි කරන්න. ගොඩ ගැහිලා තියෙන කමෙන්ට් අපි දැන් බෙදාගෙනවත් රිප්ලයි කරන්න වෙන්නේ. busy people නේද? oh my god. ටයිට් ෂෙඩියුල් එකක් ඉන්නේ අපි. රියල් ටයිම් කරන්න AI Samsung AI එකටවත් දෙමු. හරි එහෙනම් අදත් පැයක් කතා කරලා අපි දෙන්න. ඔව්නේ. පැයක් පුරාවට අහගෙන හිටියට බොහොම ස්තුතියි. subscribe කරලා නැත්නම් subscribe කරන්න. දැන් ඔව් අපි vlog ගෙනාවා වෙන්නේ අපි අවුරුදු ගෙනාවා. ඔව් අවුරුදු දෙකක් කරා. ඒ කියන්නේ අපි පොඩි හිච්චි අවුරුදු එකයි අන්න ආයම කරානේ ඉතින් වැඩ. ලොකු අවුරුදු එකයි දෙකක් කරා. ඊට පස්සේ රැග් කරා. ඊට පස්සේ රැග් කරේ නෑ රැග් ගැන කතා කරා. ගෑල්ලම දෙන්නෙක් අපි අලුත් මාධ්‍යවේදිනියක් හඳුන්වලා දුන්න පොඩ්කාස්ට් channel එකට අපි බලමු ඉස්සරහටත් එයාවත් අයම යොදා ගන්න සහ ඔව් තව සර්ප්‍රයිස් තියෙනවා ඉස්සරහටනේ. ඔව් ඉස්සරහට ලොකු සර්ප්‍රයිස් එකක් හම් වෙනවා. බලමු අපි. සමහරට දෙතුන් දිනක් හැලෙනවා මේ channel එකේ අයින් වෙනවා. අලුතෙන් channel එක පටන් ගන්න හදන්නේ. මේ පොඩි internal issues ටිකක් තියෙනවා අපි දැන් ඒක විසඳ ගන්න ගමන්. විසඳගෙන යන්න මේ දවස්වල. හරි දැන් ඇති නේද අපි මේ වල්පල් ගෙවුවා. මොනවද කියන්න තියෙනවද ඊට? නෑනේ. නෑනේ. දැන් කතා කරමු. එහෙනම් කඩේ වහමුනේ. කඩේ වහනවා. ඔව් අපි ඇත්තටම දැන් මේ අලුතෙන් ඉන්න කට්ටියට සහ තව ඒ කියන්නේ වීසා ඇප්ලයි කරලා ඔක්කොම හරි ගස්සගෙන ඉන්න අයට සහ වෙන්නේ අයිඩියා එක තියෙන දැන් තාම පටන්ගෙන නැති කට්ටියටත් එන්න කියලා කියනවා. අපි එන්න කිව්වා කියලා වෙන්නත් එපා. එන්න කට්ටියට හැමදේම කරගන්න පුළුවන් එන්න කියලා අපි සුබ පතනවා. සාර්ථක වෙන්න කියලා. හැබැයි මේ vlog එක බලන්න මේ podcast එක අහන්න නම් එන්න බය වෙන්න එපා. ඔයා ඔක්කොම දන්න. වාස එනවා නම් ඉතින් nothing ඉතින්. අශේන අය ඉන්නවා. අශේන අය ඉන්නවා තාත්තෙක් වගේ. අනේ අම්මේ ඉතින්. හරි එහෙනම් කඩේ වහන්න හදන්නේ අපි. මේ එතකොට ෆින්ලන්ඩ්ස් number 1 Sinhala podcast. Hippies. Hippies.